අයිබෝවන් සුබදෑසනක් අපි ඉරිදා අයිබෝවන් ආරම්භ කරන්න සූදානම්. අපේ කලාවේ සුන්දර පැතිකඩක් පිළිබඳව අපි ආයමත් ආපසු හැරිලා බලන්න ඒ පිළිබඳව කතා කරන්න මේ වෙලාව වෙන් කරගත්තා. කලාවේ බොහෝ මාධ්‍යවල රන් යුගයක් ස්වර්ණමය යුගයක් හොයනකොට 70 දශකයේ අපිට මතක් වෙනවනේ. අපි මේ කතා කරන මාතෘකාවත් අපි මේ කතා කරන පැතිකඩත් 50-60 යුගවලින් ආරම්භ වෙලා 70-80 දශකවල එහි උච්චතම අවස්ථාවට රන් යුගයට ස්වර්ණමය යුගයට ඇවිල්ලා වර්තමානයේ ලෝකයේ රටේ වෙනත් මාධ්‍යවල භාවිතාවේ බලපෑමත් එක්ක වර්තමානයේ යම් ආකාරයකින් ගමන් කරමින් තියෙන ඇතැම් චරිතත් එක්ක අපිට බොහොම ළඟින් මතක් වෙන පැතිකඩක්. අපි දේදුණු කැලුම් මතක් කරොත් ඒත් එක්කම අසේල සුසීමා මතක් කරොත් ඒත් එක්කම ටෝගා යුනිකෝ මතක් කරොත් මං හිතන්නේ ඒ මතක දිගේ අපි දශක ගණනක් ටික කාලයක් ආපස්සට ආයෙ ඇවිදගෙන යනවා. අපි අද කතා කරන්නේ අපේ රටේ චිත්‍ර කතාව පිළිබඳව, චිත්‍ර කතා කලාව පිළිබඳව. ඒ මාධ්‍යයේ රැඳුණු චිත්‍ර කතා ලියපු, ඇඳපු, ලියමින් අඳිමින් වෙනත් මාධ්‍යත් එක්ක වැඩ කරපු, ඒ පිළිබඳව යලිත් ආපසු හැරී බැලී අතීතය පිළිබඳව සහ මාධ්‍ය පිළිබඳව ලියපු, කලාවේ රැඳෙමින් ඒ ගැන බොහොම අවධානයෙන් බලාගෙන හිටපු. එහෙම කණ්ඩායමක් එක්ක අපේ රටේ චිත්‍ර කලාව ගැන, චිත්‍ර කතා කලාව ගැන කතා කරන්න සූදානම් වෙනවා. අපි ආරාධනා කළා චිත්‍ර කතා කලාවේ ස්වර්ණමය යුගයේ බොහොම මතක හිටින දේවල් කරපු, මතක ඉතුරු කරපු ඇන්ටන් බී පෙරේරා මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට. ඒ වගේම අනුර ශ්‍රීනාත් මහත්මයාටත් ආරාධනා කළා ආයුබෝවන්. ආයුබෝවන්. මම හිතන්නේ අපි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට වේදිකාවේ සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩි ළඟින් අඳුරගත්තට ආරම්භය මුලදී චිත්‍ර කතාව වෙලා පස්සේ දිවයින පත්තරේ ප්‍රධාන කතුරු වෙලා පුවත්පත් කලාව එක්ක ලොකු ගමනක් ගියපු ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන්. ආයුබෝවන්. විමල් කැටිපේ ආරච්චි කිව්වට පස්සේ ඔබ හොඳින් දන්නවා ඔහු ලේඛකයෙක්, ගීපද රචකයෙක්, මෑතත් මේ වර්තමානයේත් ඔහු ලියපු ගීතයක් ඔබ අතර නිතර කියවෙනවා, මිමිනෙනවා. ඔහු කලාවත් එක්ක බොහොම සමීපයි, ළඟයි. ඒ වගේම විචාරකයෙක්. චිත්‍ර කතා කලාව පිළිබඳවත් එහෙම ළඟින් බලාගෙන ඉන්න විමල් කැටිපේ ආරච්චි සහෘදයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන්. ආයුබෝවන් මනෝජ්. අපි ජයශංක කරුණාරත්නවත් අඳුරගන්නේ චිත්‍ර කතා ලියපු, ඇඳපු, ඒ වගේම ලේඛකයෙක් විදිහට කෘති 20ක් විතර රචනා කරපු, ඒ වගේම තිර පිටපත් රචකයෙක් විදිහට, ඒ විතරක් නෙමෙයි රූප කතාවේ ඉතිහාසය පිළිබඳව ග්‍රන්ථයක් කරපු කතුවරයෙක් විදිහට. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙන් ආරම්භය අරගමු. හේතුව මේ ඔබ විචාරකයෙක් විදිහටත් බොහෝ කලාවේ අංග පිළිබඳව අපිත් එක්ක කතා කරනවා. ප්‍රායෝගිකවත් මේ ශිල්පය ඇතුළත් වැඩ කරපු කෙනෙක් විදිහට ඔබට කොහොමද චිත්‍ර කතාව බලපෑවේ කියලා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අපි ආරම්භයක් කරගමු. මගේ මතකෙ තියෙන්නේ මම මේ චිත්‍ර කතා රසිකයෙක් ඉස්සෙල්ලාම. සහ එකක් තමයි දැන් ඔය කිව්ව 70 දශකයට පෙර 60 දශකයේ තමයි අපි පාසල් 60 දශකවල තමයි අපි පාසලේ කුඩා කාලේ ගත කළේ. දැන් මේ මට මතකයි අපේ කියවීමේ රුචිය මේ වැඩි වර්ධනය කරන්න මහත්සේ බලපාපු මාධ්‍ය තමයි චිත්‍ර කතාව. මට හොඳට මතකයි ඒ කාලේ තිබුණා මායාකාරී කියලා චිත්‍ර කතා පොතක්. මම නිවැරදි නම් පුරවිජය පොන්සේකා කියලා මහත්තයෙක් තමයි නිර්මාණය කළේ. එතුමා චිත්‍ර ශිල්පියෙක්. කතාවත් එතුමාගේ වෙන්න ඕනේ මං හිතන විදිහට. ආයි තිබුණා මේ බිලි පූජාව කියලා, මේ චිත්‍ර බිලි පූජාව, ලන්දේසි හටන ඔය ආදී වශයෙන් මේවා මේ තව එකක් තියෙනවා. ඔය මායාකාරී මම දන්නේ නැහැ. ඔය ලන්දේසි හටන සහ බිලි පූජාව අපේ රටේ හිටපු කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් වන සුසිල් ප්‍රේමරත්න නිර්මාණය කරපු මේ චිත්‍ර කතා දුවයක්. දැන් මේවා කලින් පුවත්පත්වල පළවෙච්ච. මම හිතන්නේ ලංකාදීප පත්‍රයේ වෙන්න ඕනේ. මේ ඉතින් ඒක මේ ලංකාදීප පත්‍රය යන කාලේ අපි ගොඩක් කුඩා ඒක බලන්න හම්බුනේ. නමුත් අර මේ පොත කියවද්දි අද බැලුවත් මං හිතනවා මේ දැන් මේ පහුගිය කාලේ මම කොහෙද වන්දනේ රූපරාම වගේ දැක්ක ඒවා මේ කොයිතරම් මේ ව්‍යක්ත
විදියට ඒවා මේ. කියන්නේ මම මේ කියන්නේ ඔය 60 ගණන් වල කොයිතරම් ව්‍යක්ත විදියට අතිශය ප්‍රකාශනාත්මක අර්ථයකින් ඒවා හදලා තිබුණා. ඒ නිර්මාණය කරලා තිබුණා ඒ කතන්දර. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් හිටියා අප දන්නවා ධර්මශ්‍රී කල්දේරා. එතුමා තමයි ඒවා ලිව්වේ. එතුමා මම හිතන්නේ පොත්පත් කලාවේදී මම නිවැරදි නම් දැන් මේවා තමයි අපිව මේ වහාම පොළඹවපු. ඊළඟ අමතක කරන්න බෑ දෑ රාජපක්ෂ සහ බන්දුල හරිශ්චන්ද්‍ර. දැන් බන්දුල හරිශ්චන්ද්‍ර මහත්තයා සහ ওই දෑ රාජපක්ෂ මහත්තයා මං හිතන්නේ ලේක් හවුස් එකේ මම නිවැරදි නම් මේ සිලිවිඩ පත්තරේ පිටිපස්සේ අර වර්ණ චිත්‍රකතා තීරු දෙකක් තිබුණා. ඒ තීරු දෙකේ සිංහබාහු කියලා එකක් කළා මට මතකයි. ඒක හරිම ඓතිහාසික වෘතාන්තයේ සිංහබාහු වෘතාන්තය ඉතාම විශිෂ්ට ආකාරයෙන් මේ රචනා කරලා තිබුණා. නිර්මාණය කළා. මේ දෑ රාජපක්ෂ මහත්තයා වෙනම ආරක් කියන්නේ. එයා තමයි ඇත්ත වශයෙන්ම මුල් කාලේ මම අඳුනගත්තේ ඔය සමාජ ප්‍රශ්න පිළිබඳව කතාවක් ගෙනාවේ. කියන්නේ චිත්‍ර කතාවල එතෙක් නොතිබිච්ච සමාජ යථාර්ථය පිළිබඳව මේ ප්‍රකාශනයට එළඹිච්ච කෙනා තමයි දෑ රාජපක්ෂ. ඉතින් ඒක මේ මුල් කාලේ නම් තිබුණා. අනික විවිධ තේමා ඔහුගේ තිබුණේ. ඔහු විවිධ තේමා ඔස්සේ මේ චිත්‍ර කතාවට මේ තමන්ගේ මේ අර්ථ නිරූපණ එකතු කළා. ඒ වගේම හරි ව්‍යක්තයි ඒ රූප ඒවා ලස්සනද කැතද සමහර අනික ඔය දෑ රාජපක්ෂ තව විශේෂයක් තිබුණා මේ සමාජයේ තිබෙන පුදුමාකාර අපිට ඇස නොගැටෙන විශේෂ වශයෙන් අවධානය යොමු නොකරන චරිත වටා තමයි ඔහු මේ කතා ලිව්වේ. දැන් ඒක සයන්ස් ෆික්ෂන් එකක් තිබුණා දිනවෙන පත්තරේ ගියා ඒ කාලේ තීරු අපි ඔය ඉස්ස පත්තරේ ගත්ත හැටි බලන්න එක තමයි. ආදර කොමා කියලා. ඒක දුන්නේ මේ රොබෝ කෙනෙක් කියන්නේ. මේ කතා බහ කරන මේ රොබෝ කෙනෙක් හරිම ලස්සනයි. හරිම ආකර්ශනීයයි මේවා. එතකොට මේ මහා දැවැන්තෝ මේ ඇත්ත වශයෙන්ම එක්තරා ආකාරයකින් ඉන්ඩස්ට්‍රියක් විදිහටම නොවුනත් මේ දැන් බටහිර රටවල් වගේ දැන් අද කොමික් කියන එක දැන් අපි කියන්නේ කොමික් කියලානේ වට මේ බටහිර කියන්නේ කොමික් ඉන්ඩස්ට්‍රි එක දැන් කියලා මම දැක්කා මොකද එකක තියෙනවා මේ ලබන දැන් 2030 විතර වෙනකොට ඩොලර් බිලියන 30කද කොහෙද අන්න ඒ තරම් ප්‍රමාණයක මහා ඉන්ඩස්ට්‍රියක් තමයි දැවැන්ත ඉන්ඩස්ට්‍රියක් යා දරුත් එහෙමයි. ඉතින් ඒ අනිත් එක තමයි ඒ බලන්න ලෝකෙම ඔබ දන්නා මේ බලපෑම අනිත් ක්ෂේත්‍ර වලට ආපු හැටි සිනමාවට. දැන් අපේ සිනමාවට ඔය චිත්‍ර කතා ඔය දෑ රාජපක්ෂගේ බන්දුල චන්ද්‍රයන්ගේ චිත්‍ර කතා හුඟක්ම සිනමාවට නැගුණා. මේ විශේෂයෙන් දෑ රාජපක්ෂගේ. අපිට මතක් කරට ගන්න හුලවාලි වගේ එකක්. ඒවා අති තාම විශිෂ්ට නිර්මාණනේ ඒවා. ඉංගන කොල්ල වගේ. ඉංගන කොල්ල චිත්‍ර කතාවක් නෙමෙයි. නෑ ඒක ඉගෙන කතාව. ඒක රක්තා ඔය වානරයෝ වගේ ආදි වශයෙන් මහා විශාල. ඉතින් මේ කියන්නේ ඒවා දැන් සිනමාවත් ආලෝකවත් කළා. අනිත් පැත්තෙන් මේ ඔය චිත්‍ර ශිල්පීන් සිනමාවට ආවා. දැන් මම චිත්‍ර ශිල්පීන් ආගේ ඉස්සලා කියන්නේ මේ මහත්තුරු වගේ මම චිත්‍ර ශිල්පීන් නෙමෙයි ලිව්වා. මම නිකන් ලිව්වා විතරයි. හරිද? මේ වැඩකාරයෝ ඔක්කොම චිත්‍ර කතා මේ ආටිස්ලා. අපි කියන්නක එයා ලියපුවා. කොහොම යන්කොනේ. ඉතින් මේ පුදුම වැඩක් තමයි මේ එක මහා විශාල ප්‍රේක්ෂක කියන්නේ පාඨක. ඉතින් මම හිතනවා පාඨක රුචිය වැඩි කිරීම පාඨක රුචිය වැඩි වර්ධනය කරන්න මහත්සේ බලපාපු ලංකාවේ ශ්‍රී ලංකාව ගත්තොත් විශේෂයෙන්ම මේ අපි පස්සේ කතා කරමු මොකද ඒකට උනේ කියලා. මේ සාම ප්‍රධාන මෙවලමක් බරපතල මාධ්‍යයක් කියලා මම හිතන්නේ. ඔව්. ඒ ආරම්භයත් එක්ක ගත්තොත් මේ ඇන්ටන් බී පෙරේරා මහත්මයා දැන් ඔබතුමා ලියපු පොත් ගොඩක් මේ පොත් කන්දට යට වෙලා තියෙනවා. මේ තව කරන්න තියෙන නිර්මාණයක් තියෙනවා. මේක තවම ඇඟේ මේ කලාව තියෙනවා අතෑරලා නැහැනේ. ඔබතුමාලටත් ඔබට පෙර පරම්පරාවනේ බලපෑම් කරන්න නැත්තේ මේ මාධ්‍යත් එක්ක රැඳෙන්න යන්න මෙහෙම බලපෑම් සහගත පුරුක් බවට පත් වෙන්න ඔබට පෙර යුගය ගැන මොන වගේ මතකද තියෙන්නේ? ඒක ආරම්භක යුගය වෙන්නේ නැති නේද? ඔව් ආරම්භක යුගයේ මුලින්ම දැන් අපි 1952 නීලා චිත්‍ර කතාව වෙන්නේ ජී.එස්. ප්‍රනාන්දු මහත්තයා පටන් ගන්න. ඒ කාලය පිළිබඳ මට මතකයක් නැහැ මොකද මම ඉපදෙන්නේ 53 නිසා. නමුත් ඊට පස්සේ පළවෙනියෙන්ම මගේ හිත ඇද බැඳ ගන්න පළවෙනිම කතාව තමයි සුසිල් ප්‍රේමරත්න මහත්මයාගේ රන්දූපත චිත්‍ර කතාව. රන්දූපත පොතක් වශයෙන් නිකුත් වුණ වෙලාවේ ඒක ගියා රන්දූපත කතාව ගියේ මට මතක හැටියට වනිතා විත්තිපත්තරේ පසු පිටේ තමයි රන්දූපත කතාව ගියේ.
බිලි පූජාව ලන්දේසියට්න වගේව ලංකාදීප පත්‍රයේ ඒත් පසුපිටේ ගියේ. ලංකාදීප පත්‍රයේ සම්පූර්ණ පසුපිට වෙන් වෙලා තිබුණ චිත්‍ර කතාව. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම අරගෙන හිටියේ සුසිල් ප්‍රේමරත්න මහත්තයා. මොකද විශාල උන්මාදයක් තිබුණා ඒ කාලේ චිත්‍ර කතාව. ඒ කොටස් බලන්න මොකද මගේ මෑණියෝ තමයි මට මතක් වෙනවා මේ එයා ඒ කොටස් කපලා එකතු කරනවා. ඒ ආభాෂය තමයි මටත් ආවේ. ඒ පටන් ගත්ත යුගයේ ඉස්සෙල්ලම පොත රන්දුපත පොත නිකුත් වෙනවා කියලා කිව්වහම මම තාත්තට කංකෙන්දරි ගාලා කොහොම හරි මේ පොත ගෙන්න ගත්තා. පළවෙනි පොත. කොටස් දෙකකට ආවේ රන්දුපත. මට මතකයි රුපියල් 2යි පොත. ඉතින් මගේ තාත්තා මට පොත ගෙනත් දුන්නේ පුතේ මේ හරි ගණන්නේ මේ මෙච්චර ගණන්ද මේ පොතක් චිත්‍ර කතා පොතක් කියලා. මොකද තාත්තලා කොමික්ස් දැකලා තියෙනවා. ලංකාවේ චිත්‍ර කතා දැකලා තිබුණ නැහැ. ඉතින් ඒක එක්කම රන්දුපත දෙවෙනි කොටසත් ආවා. ඉතින් ජී.එස්. ප්‍රනාන්දු මහත්තයා පටන් ගත්ත චිත්‍ර කතාව වඩාත් මට සිලුටු කරේ සුසිල් ප්‍රේමරත්න මහත්තයා. සුසිල් ප්‍රේමරත්න මහත්මයා තමයි වඩාත් මට සිලුටු කරේ. හොඳ කතාවල් ධර්මශ්‍රී කල්දේරා මහත්තයාගේ කතාවල් තමයි කරේ. ඉතින් ඒක ඊට පස්සේ එතනින් මෙහාට එනකොට ඒක තවත් ඔප්නං වන්න බන්දුල හරිස්චන්ද්‍ර මහත්තයා එකතු වුණා. ඊටත් වඩා සුසිල් ප්‍රේමරත්න මාස්ටර්ගේ චිත්‍රවලටත් වඩා උපමට්ටමින් යුතුව ජාත්‍යන්තර ගණේ හෝම කාව්‍ය ඒ වගේ දේවල් එයා චිත්‍රයට නැගුවා. ඇත්ත වශයෙන්ම එතන විශාල පිම්මක් බන්දුල හරිස්චන්ද්‍ර මහත්තයා තිබ්බා. ඊගාවට තලංගම ජයසිංහ මහත්තයා අනුර විජේවර්ධන මහත්තයා ඒ යුගයේත් ඇවිල්ලා 1972 මధుර සමාවෙන්න සතුට පත්තරේ පටන් ගන්නවා 1972 විශාල අලෙවියක් තිබුණා පත්තරේ. මගේ මූල ආරම්භයත් එක්ක මම පැමිණෙන්නේ 1975 සිත්තර පත්තරෙත් එක්ක. සිත්තර මූලාරම්භක චිත්‍ර ශිල්පියෙක් පත්තරේ පටන් ගන්න මාස 6කට 7කට විතර කලින් මම පත්තරයට සම්බන්ධ වෙන්නේ. ඉතින් කැමිලස් පෙරේරා මහත්තයා තමයි මාව තෝරාගත්තේ චිත්‍ර ශිල්පියෙක් හැටියට. හැබැයි කැමිලස් පෙරේරා මහත්තයා මගේ චිත්‍ර බලලා කරපු චින්තන ජයසේන මහත්තයා කැමිලස් පෙරේරා මහත්තයා තමයි සම්මුඛ පරීක්ෂණයේ හිටියේ මහින්ද හේවගේ මහත්තයා. චිත්‍ර අකුරු නිර්මාණය කළේ මහින්ද හේවගේ මහත්තයා. මගේ චිත්‍ර බලලා ඒගොල්ලෝ කතා වෙලා මගෙන් ඇහුවා බටහිර පන්නේ චිත්‍ර කතා අඳින්න පුළුවන්ද කියලා. මම ඉතින් පුළුවන් කියලා කිව්වා. ඉතින් මට එහෙම මේ ඇඳීමේ හැකියාව තිබුණාට කවදාකවත් පත්තරයකට ඇඳලවත් කිසිම අඳින විදිහක්වත් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම පුළුවන් කියලා කිව්වා. එහෙමනම් පැන්සලෙන් ඇඳගෙන ලබන සුමානේ අපිට ගෙනල්ලා පෙන්වන්න ඔයා බටහිර චිත්‍ර කතා කරන්න. ඔයාට බටහිර චිත්‍ර කතා වලින් තමයි ඔයාට ලංකාවේ නමක් හදාගන්න පුළුවන් වෙන්නේ. හොඳ නමක් ඔයාට ගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. අනේ ඉතින් මම ගෙදර ගිහිල්ලා අර මට දීපු ප්‍රමාණය මම කියන්නේ මේ අපි පටන් ගත්ත හැටි මට දීපු ප්‍රමාණය පත්තරේ මුද්‍රණය වෙන ප්‍රමාණය තමයි මට දුන්නේ. මම ඇන්දේ ඒ ගානටම. ඇඳලා පැන්සලෙන් ඇඳලා ගෙනත් දුන්නා. ඉතින් කැමිලස් පෙරේරා මහත්තයා ඒක බලලා හිටන් ගාලා කැමිලස් පෙරේරා මහත්තයාට hina ගියා. hina ගිහලා කිව්වා අනේ ඇන්ටන් මෙහෙම නෙමෙයි මේක මේ ලොකුවට අඳින්න ඕනේ. ලොකුවට ඇඳලා තමයි අපි කුඩා කරන්නේ. ඉතින් ඊට පස්සේ කිව්වා මහින්ද මේ ඇන්ටන්ට පොඩ්ඩක් කියලා දෙන්න මේ කරන විදිහ කියලා. අර ඒ වගේ පටන් ගැම්මක් තමයි මම පටන් ගත්තේ. මට චිත්‍රයකට පළවෙනි චිත්‍රයට හම්බුනේ රුපියල් 60යි. ඒ චිත්‍ර කොටස් 4 මගේ පළවෙනි චිත්‍ර කතාව ටෝරස්. අතිශය ජනප්‍රියටපත් වුණා. ඊට පස්සේ පොතක් ගැහුවා. දැන් පොතත් ඔක්කොම විකිනලා ඉවරයි. ඒ මුදල අරගෙන මම කොළඹ නැවතිලා මාසයක් කාලා බීලා ජීවත් වුණා. එතකොට කීයද? රුපියල් 240යි. ඉතින් එහෙම තමයි අපි පටන් ගත්තේ. ඉතින් මට මාව බටහිර චිත්‍ර කතාංශයට මාව බටහිර චිත්‍ර ශිල්පියෙක් හැටියට නැඹුරු කරේත් කැමිලස් පෙරේරා මහත්තයා. හර්බර්ට් ඇන්ටන් බර්ට්‍රම් පෙරේරා කියන පුද්ගලයාව ඇන්ටන් බී පෙරේරා කියලා දෙවෙනි පාට බෞතිස්ම කරේත් කැමිලස් පෙරේරා මහත්මයා. ඉතින් ඇත්ත වශයෙන්ම මම හැමදාම ගරු කරනවා. මොකද අද ඇන්ටන් බී පෙරේරා කියලා චිත්‍ර ශිල්පියෙක් නැහැ කැමිලස් පෙරේරා මහත්තයා නැත්තම්.
ඉතින් එහෙම තමයි මගේ පටන් ගැම්ම. සිත්තර මං හිතන්නේ දකුණු ආසියාවේ වඩාත්ම වැඩියෙන් අලෙවි වෙච්ච චිත්‍රකතා ප්‍රකාශනය. දැන් ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයාලා අපි එකට වැඩ කරා 70 ගණන් වල. ජයන්ත චන්ද්‍රශ්‍රී මහත්මයා එකපාරක් යෝජනා කරා මට මතකයි දැන් ඔබතුමාට මතකද දන්නේ නැහැ අපි මේ ඇන්ටන් අපි මේ මොකද්ද රොබින් හුඩ් කතාව කරමු කියලා. මේ මොකද ඒකේ මේ මට තාම මතකයි මේ ඔබතුමා කිව්වා මේ කුරුමිට්ටෝ දෙන්නෙක් ඉන්නවා මෙයාගේ මේ ඔත්තු බලන්න ගස්වල එහෙම ඒවත් දාලා මොකද අපි අවාසනාවකට අපිට ඒක කරන්න හම්බුන්නේ නැහැ. මොකද ඊට පස්සේ අපි මල්ටිප්ලෙක්ස් එකේ ඉඳලා දිවයිනට ආවා. දිවයිනේදීත් මෙතුමාට ඉතින් බොහොම වැඩ කටයුතු බැරි වුණා. අපි හම්බ වුණා කතා වුණාට අපිට අර වැඩේ ක්‍රියාත්මක කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි චිත්‍රකතාවේ අපේ පටන් ගැනීම විකාශය. ඒ වැඩේ මගහැරුණට කරපු වැඩ කොච්චරක් තියනවද වටපිට. දැන් මේ අපි කතා කරන අතරේ ඒවා ඔබට දකින්න හම්බ වෙනවා ඡායාරූප විදිහට, මේ චිත්‍ර විදිහට, පොත්පත් විදිහට ඔබට දකින්නත් හම්බ වෙයි. ඒ අතරේ අපි කතා කරගෙන යනවා. ලොකු පාඨක රසික ප්‍රජාවක්නේ මේවට ගොනු වෙලා තියෙන්නේ. ඒ પરම්පරාව කරන දේවල් බලාගෙන හිටපු પરම්පරාවේ දින්නේ එහා පැත්තේ ඉන්නවා. මේ හූමිට තියෙනවා මේ පැත්තට ඇහෙනවා. ඒ මතකාරි ලස්සනයි නේ. ඒ නිසානේ මේ ගමන ඉස්සරහට යන්නේ. අනුසයත් මහත්මයා මේ දැන් ඔය ගමනේ මම හිතන්නේ අර දායරජපක්ෂ මහත්මයාවත් මතක් කරානේ. ඊට පස්සේ මේ යථාර්ථවාදී මාවතත් එක්ක ටිකක් ඒ පිළිබඳ හිතමින් බලමින් එහි ඊළඟ පවත්වාගෙන යාම විදිහට ඔබේ දායකත්වය ඔබ ලබා දුන්නේ නේ. ඔව් මට තිබුණා ලොකු ගායක් මේ සමාජ ක්‍රමය ගැන. ඉතින් ඒක ගැන මට ලොකු විවේචන ගොඩක් තිබුණා. මේක හැමදාම මෙහෙම තියෙන්න බෑ. මේක වෙනස් විය යුතුයි අනිවාර්යයෙන්ම. හැමෝටම සමානත්වතාවය ලැබිය යුතුයි. ඉපදෙන හැමෝටම මරණය වෙනකන් ගලොන් සතුටින් ජීවත් වෙ යුතුයි කියලා. ඒක මගේ කුඩා කාලේ ඉඳන්ම තිවිච්ච එකක්. ඒක ගායක්. ඉතින් මට ලැබිච්ච මේ චිත්‍රකතා අවස්ථාවේ මම මුලින් ඉඳන්ම භාවිතා කරේ ඔන්න ඒ කියපු ගාය මගේ චිත්‍රකතා හරහා ප්‍රකාශ කරන්න. ඒක ඔබතුමා මේ යථාර්ථවාදී චිත්‍රකතා ශිල්පියෙක් කියලා මම හැඳින්වන්නේ. බොහොම ස්තුතියි ඒකට. ඉතින් ඕක තමයි මම කියන කතා ශිල්පියා මේ එළිදරවුන ওই විදියට. එතකොට මොන වගේ තේමාද ඒ කාලේ තෝරගන්න හිතුවේ? ඔය සංකල්පම හේතුවක් වෙනවනේ. ඉතින් මේ තරම් ආයි කාලයකට පස්සේ කතා කරන්න. ඔව් ඒ තේමාවල් කියන්නේ මම ලැබපු අත්දැකීම්, මගේ තිවිච්ච දරිද්‍රතාවයන්, මගේ යාළු මිත්‍රාදීන්ට වෙච්ච කලබගෑනි විශේෂණයන් ඒ ඔක්කොමත් එක්ක තමයි මොකද මම ඉස්කෝලේ කාලේ හොඳ රචකයෙක් රචනා ලියන්නේ. ඒ රචනා ශෛලිය මට තිබුණා. මට චිත්‍රපටි පිස්සුව තිබුණා තද්දටම. ඒ කාලේ සුමාට චිත්‍රපටි 5ක් විතර බැලුවා. ඉංග්‍රීසි චිත්‍රපටි. ඒ කාලේ මම කිරලපන ග්‍රාමයේ ඉපදුනේ හැදුනේ වැඩිනේ ඉස්කෝලේ ගියේ ඔක්කොම මෙහෙදී. චිත්‍රපටි මාලාවක් බැලුවා. හැම සුමානම එකක් හැම දවසකම එකක් බැලුවා. සුමාට 5ක් 6ක් බලලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මගේ මේ රචනා ශෛලියත් එක්ක මම තෝරගත්ත ඔය මට කියන ඔය ගාය එළියට දාන්න. ඉතින් මම අනුසුදායක තත්ත්වයක් සමහරලාට. නමුත් මම බය නැතුව ඒක කරා. මොකද මම චිත්‍ර ශිල්පියෙක් කෙනෙක් නෙමෙයි හිටියේ. මම හමුදා සේවයට යන්න හිටියේ. ඉස්කෝලේ කාලේ මම ශිෂ්‍ය බටෙක් මම දියතලා පුහුණුවීම් වලට ඉතින් ගිහිල්ලා තියෙනවා. ඒ අඳපු චිත්‍රත් අපිට පේනවා කතා කරද්දී. ඔව්. මම කෝපරල් කෙනෙක් වශයෙන් තමයි ශිෂ්‍ය බට මේ ඒක අවසන් කරේ. ඒක මට පීඑ ලීලාරත්න කියන චිත්‍ර ශිල්පියා හම්බුණා. ඔහු විප්ලවවාදියෙක් හොඳ සමාජවාදියෙක්. ඔහු හරහා මං හිතන්නේ ඔය ඔබතුමා අහපු එකටම මේ තල්ලු වෙන්න උදව් වුණා. ඒක මගේ ඒ වෙනස. ඔව්. يعني සමාජයේ දිහාව කෝපරල් කෙනෙක් විදිහට බලාගෙන ඉඳලා චිත්‍රෙන්ද? එහෙමත් නෙවෙයි. කෝපරල් උනේ නැහැ. චිත්‍රකතා ශිල්පියෙක් වුණා. ඒක මම භාවිතා කරා මගෙන් වෙන්න ඕන යුතුයකමක් හැටියට මේ ගමන ගෙනියන්න. චිත්‍රකතාවේ මේජර් ජෙනරල් කෙනෙක්. මේජර් ජෙනරල් කෙනෙක්. කෝපරල්ගෙන් පටන් ගත්තා නේද? මේ අපේ විමල් කැටිපිආරච්චි සහෘදයා අපි ඒ කියන්නේ එළියේ ඉඳලා බලද්දී ආසාවෙන් මේ දිහා බලද්දී විචාරකයෙක් විදිහට ඒ දිහා බලද්දී චිත්‍රකතාව ඇතුළේ තිබුණ නිර්මාණාත්මක ගුණය කොහොමද අපිට මතු කරලා ගන්න පුළුවන්? ඔව් මනෝජ්, ඒ කියන්නේ මම රසිකයෙක් හැටියට මාව මේ අදටත් විස්මයට පත් කරනවා චිත්‍රකතාව ඒ තරම් මේ විවිධාංගීකරණ නිර්මාණාත්මක ගුණයකින් යුතු වීම. දැන් උදාහරණයක් හැටියට මේ මෙතනින් අපේ ඇන්ටන් බී පෙරේරා මහත්මයා ඔහු ඇඳපු චිත්‍ර දැන් අතන පේනවා. ඔය X19 වගේ ඒ අර
බටහිර චිත්‍ර කතාවේ අර අති නවීන අවි ආයුධ ඒවට මහන්සිලා තියෙන තරම් ඒ ආයුධවල සමහරු කියනවලු මේ ආයුධ හදපු අයවත් දන්නේ නැතුව ඇති මේ ඇන්ටන් අයියා තරම් මේවා ඩීටේල් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මහන්සි වෙන දැන් මේ යුගයේ අපි දකින දෙයක් තමයි මේ ජයන්තත් එකඟ වෙයි මාත් එක්ක මේ හිතන කොටස අඩුයිනේ වැඩකට කලින් හිතන කොටස අඩුයි. හැබැයි මේ චිත්‍ර ශිල්පීන් මේ රචකයන් හිතන කොටස වැඩි. ඒවකට ඒ වැඩවල සාර්ථකත්වය ඒක මම නිකන් පොඩි කතාවක් කියන මේක මට කිව්වේ ලක්ෂ්මන් මල්ලවාරච්චි මහත්මයා. එතුමා ඔය සිතුවම දසුන පුවත්පත් වලට කතා ලිව්වා. ලක්ෂ්මන් මල්ලවාරච්චි ඔහුගේ කතා බොහෝ විට ඇන්දේ ජානක ඉලුක් කුඹුර. ඔය සිතුවම පුවත්පතට මේ චිත්‍රකතා පත්තරයට කතාවක් ඕන වෙලා දැන් කතුතුමා කියනවලු ලක්ෂ්මන් හොඳ ලව් ස්ටෝරි එකක් ඕනේ කියලා. හරි මම ලියන්නම් කියලා. ඉතින් මේකට නම මොකද්ද දැන් හිතන්නකො නමක් දාන්න කලින් හිතන හිතිල්ල ගැන මම මේ කියන්නේ. මේකට නම මොකද්ද කියලා දැන් කතුතුමා කියනවලු මේකට මට ඉතින් ඊට පස්සේ වගේ නමක්. මොකද ඉතින් ඊට පස්සේ හිට්ටලා තියෙන දේදුණු කැලුම් දැන් සුපර් හිට්. ඉතින් ඊට පස්සේ වගේ නමක් ඕනේ කියලා ලක්ෂ්මන් අය මට මේ කියන්නේ. ලක්ෂ්මන් මල්ලවාරච්චි මහත්මයා. එයා මට කියනවා දැන් මාර වැඩේ මල්ලි දැන් ඉතින් ඊට පස්සේ වගේ නමක් කොහොමද හොයන්නේ? ඉතින් ඊට පස්සේ දාලා ඉවරයිනේ. හැබැයි ඉතින් ඊට පස්සේ කියන අදහස ඕනෙලු දැන් කතුතුමාට. මෙයා කල්පනා කරලා නමක් යෝජනා කරා. ඒ නමින් කතාව පළ වුණා. මොකද නම? අනිත් ටිකත් කියන්නකෝ. දැන් හරියට තේරුම හරියට අරන් බැලුවාම දැන් අපි ඉතින් ඊට පස්සේ කියන්නේ ඒක කොහොමද කොච්චර හිතලද මේ ප්‍රේම කතාවක් චිත්‍ර කතාවක් ඒකට නමට කොච්චර හිතලද මට නිකන් පෞද්ගලිකව ගත්තොත් ඉතින් ඊට පස්සේ තරම්ම ලස්සනයි අනිත් ටිකත් කියන්නකෝ අනිත් ටිකත් කියන්න නෙමෙයි අනිත් ටිකත් කියන්නකෝ ඒකේ තියෙන ආදරය හරිද එතකොට දැන් එච්චර හිතපු මිනිස්සු ඒ නිර්මාණාත්මක ගුණය තමයි විස්මිත මම තව උදාහරණයක් මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ හංගගෙන හිටියේ තිලිනිටවත් දුන්නේ නැතුව මේ සාක්කිත් එක්ක ඔව් සාක්ෂි ගේන්න එපා මං ගාව තියෙනවා පුවත්පත් දෙකක් හරිද කෑලි ඉරිලා මේ අපේ මාමා ඒ පරණයි කියන්න උත්තර ඔව් අපේ මාමා මට දුන්නු නිධානයෙන් කොටසක් මේ 1980 නොවැම්බර් 17 වෙනි සඳුදා රයිට් මේ පුවත්පතේ තමයි අවසන් වෙන්නේ එක්තරා කතාවක් කර අනුර ශ්‍රීනාත් මහත්මයාට ගුරුහරුකම් දුන්නු පී.ඒ. ලීලාරත්න මහත්මයා ඇඳපු ස්පාටකස් කතාව ඔව් 10 නොවැම්බර් 10 මේ මුල් පිටුවකුත් තියෙනවා හරිද පත්තරේද පරණ මන්ද පරණ කියලා ඇහුවොත් පත්තරේ ඒක ස්ටාර්ටස් ඔව් දැන් මේ නොවැම්බර් 10 පත්තරේ නොවැම්බර් 10 ස්පාටකස් කතාව අවසන් වෙනවා ඔව් ඔන්න ඒ කියන්නේ හරි අපුරු දෙයක් ඔය ආදරෙත් එක්කනේ අරන් ආවේ පොඩි බාධා කිරීමක් කරන්න ඉඩ දෙන්න වෙලාව බලලා ඉමු ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න අපි යන්න ඉස්සරහට රයිට් ස්පාටකස් කතාව ඇන්දේ පී.ඒ. ලීලාරත්න මහත්මයා එතකොට මේ කතාව අවසන් වෙන්නේ ස්පාටකස්ව කුරුස ඇන ගහලා වෙරේනියා තමන්ගේ දරුවව අරගෙන ඒ කුරුසය අසලින් රෝමයට පිටත් වෙනවා හරිද අර මහලු යම් ප්‍රභූ තන්ත්‍රයේ මහලු මිනිස්සෙක් උදව් කරනවා ඒ අස්ස කරත්තේ නැගලා යනවා දැන් මේ රූපරාමුවේ තියෙන්නේ පෙරේනියා ඈතට යන කරත්තේ නැගලා ඈතට යන දර්ශනය හරිද හරි එතකොට මේ නොවැම්බර් 10 පුවත්පත සිත්තර පත්තරේ 10 පුවත්පතේ ඒ වගේම විශේෂ දැන්වීමක් ඒ කියන්නේ මුල් පිටුවක් පළ වෙනවා ස්කාගස් කියලා කතාවක් එනවා වම් පැත්තෙන් හරිද පාසලේ පුතා ඔව් මේකේ තියෙන්නේ වෙන මොකුත් නැහැ සන් ඔෆ් ස්පාටකස් කියලා තියෙනවා රෆීක් ඩීන් කියලා ගහලා තියෙනවා ලියන්නේ කවුද කියලා ගහලා නැහැ ලබන සතියේ සිට කියලා තියෙනවා ඉතාලම මගේ ජීවිතේ දැන් ඔය අපි වෙළඳ දැන්වීම් කලාවේ ටැග් ලයින්ස් කියලා කතා කරනවානේ මගේ ජීවිතේ මේ කියවපු දැකපු මේ විශිෂ්ටතම ටැග් ලයින් එකක් තමයි උඹත් වයන් ස්පාටකස් කෙනෙක් ඒත් එපා මැරෙන්න ඒ වගේ
කියලා දැන් මේ තියෙනවා. උඹත් යන් ස්පාටකස් කෙනෙක් ඒත් එපා මැරෙන්න ඒ වගේ. රයිට්. 17 වෙනිදා ලබන සතියේ සිට දැන් ස්පාටකස් ඉවර වෙනා ස්කාගස් එනවා කියලා තියෙනවා. 17 පත්තරේ ඒකේ මුල් පිටුවත් අර ඔබ කියපු සුසිල් ප්‍රේමරත්න මහත්තයාගේ ජූඩි චිත්‍ර කතාවේ බටහිර ආර උපරිමයෙන් තියෙන චිත්‍ර කතාවක්. හරි ඒකත් තියන් පෙන්නගෙන යමු. ස්කාගස් කතාව පටන් ගන්නවා. අයිරිලා පරිස්සමට දිග පෙරලන්නත් ඕනේ. දැන් මම ඔබට ඉස්සෙල්ලා කිව්වනේ. දැන් මේ ස්කාගස් කතාව අඳින්නේ කවුද? අඳින්නේ රෆීක් ඩීන්. ජයන්ත චන්ද්‍රසිරිගේ කතාව. හරිද? ඉතින් මම සතුටුයි මෙතුමා මේ ළඟ තියාගෙන මේක ලියන්න පුළුවන් වීම. මට කියන්න ඕන උනේ දැන් ලීලාරත්න මහත්තයාගේ කතාවේ ස්පාටකස්ගේ කුරුසය අසලින් අර කුඩා දරුවාව අරගෙන වෙරේනියා ඈතට යන දර්ශනයෙන් තමයි ඉවර වෙන්නේ. ඊළඟ සතියෙම එනවා කුරුසය ඈත පේනවා අස්ස කරත්තේ එන දර්ශනයකින් පටන් ගන්නවා. හරිද? මේ වෙන චිත්‍ර ශිල්පියෙක් වෙන රචකයෙක් එකම පුවත්පත හැබැයි කතාවේ අඛණ්ඩතාවයත් රැකගෙන දැන් ඔබ හිතනවාද මේක සතියකින් මේ සතියේ පත්තරේ බලලා ඊළඟ සතියට අඳිනව නෙමෙයිනේ මේ. කොයිතරම් සංවිධානාත්මකද? ඒ එකිනෙකා අතර අන්තර් අවබෝධය කොච්චරද? මේ කතාවෙන් පස්සේ අපි ගේමු මේ කතාව කියන සංකල්පය පිළිබඳ සාකච්ඡාව. මේව එකපාරට මේ 17 වෙනි දෙනකොට එනවා නෙමෙයිනේ. ඊට කලින් සාකච්ඡා කරලා නම හදාගෙන එතකොට දැන් මම අන්තර්ජාලයේ මීට අද සාකච්ඡාවට මේ වෙන වැඩ මේ ජයශංකගේ අර මේ ඔය චිත්‍ර කතා ගැන වැඩවලට යනකොට මම හොයලා බැලුවා ස්පාටකස්ගේ පුතෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එකමත්ම එක ප්‍රවාදයක නිකන් දල්ල වශයෙන් තියෙනවා මිසක් කොහෙදිවත් ස්පාටකස්ගේ පුතෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ. එතකොට දැන් අර සැබෑ ස්පාටකස් කතාව ලීලාරත්න මහත්තයා ගේනකොට රෆීක් ඩීන් කියන සිත්තරා අඳින ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ලියන අලුත් චරිතයක් හදනවා. හරිද? අලුත් චරිතයක් හදනවා. එතකොට එයා කියන ඔබත් යන් ස්පාටකස් කෙනෙක් ඒත් එපා මැරෙන්නේ ඒ වගේ කියලා. මට නම් ඒ ටැග් ලයින් එකේ දේශපාලනයක් වෙනවා. අපි ඒක ඊළඟ වටේ කතා කරමු. මොකද මේ 80 වෙන එන්නේ. ඒතර 71 එහෙම පහු කරලා එන්නේ. හරිද? 71 එහෙම පහු කරලා එනකොට ඔබත් යන් ස්පාටකස් කෙනෙක් ඒත් එපා මැරෙන්න ඒ වගේ කියද්දි ඒක යම් දේශපාලන සංඥාවක් තියෙනවා. අපි ඊළඟට කතා කරමු. ඔව්. මම හිතන්නේ ජයන්ත සිරිමාත්මයත් එක්කත් අපි මේ වගේ වැඩසටහන් වලදී වෙනත් චිත්‍රපට සම්බන්ධයෙන් ඔය කතා කරලා තියෙන ඉඳ ඕක හරි දක්ෂයනේ ඒ පිළිබඳව පර්යේෂණ කළා හොයලා බලලා අපි දන්න එක වෙනස් කරලා එතනින් එහා කොටසත් අපිට දෙන්න නේද? ඒ වගේ යොමුවක් වෙන්න ඕන ස්පාටකස් ඉවර කරලා අපිට දුන්නේ. ජයසංග සහෘදය ළඟට අපි යොමු වුණොතින් දැන් ඊට පස්සේ පරම්පරාව විදිහට තරුණ පරම්පරාව විදිහට ඔබත් නේෂන් පත්තරේට මේ චිත්‍රකතා ඇන්ද නේද? ඔබ ඒ දිහා බලාගෙන ඉඳලා මේ පොතක් ලිව්වා. රූප කතාවල ඉතිහාසය ගැන. එච්චර ඊට පස්සේ පරම්පරාවේ තරුණයෙක් වෙලා ඔබට චිත්‍ර කතාව බද්ධ වුණේ කොහොමද? පොතක් ලියන්න තරම්? ඇත්තටම මේ කියන්නේ චිත්‍ර කතාව කියන දේ අර කිව්වා මමත් බොහොම පොඩි කාලේ කියන්නේ මට මේ පොතේත් සඳහන් කරලා තියෙනවා මේ බොහොම පොඩි කාලේ තමයි චිත්‍ර කතාව ඉස්සෙල්ලාමගේ හැට ගැටෙන්නේ. ඒ හැට ගැටෙන්නෙත් මේ අහම්බෙන්. අහම්බෙන් තමයි ඉස්සෙල්ලාම දකින්නේ මේ අර මොකද අර ඒ වෙනකොට රූපවාහිනිය ඇවිල්ලා. ඒතකොට මම 84 ඉපදෙන්නේ. ඒතකොට ඒ වෙනකොට රූපවාහිනිය අපේ ගෙදරත් තිබුණා. ඉතින් මේ එතකොට අර ටාසන් යනවා ටීවී එකේ. ඉතින් අර ටාසන් දැන් මගේ ලෝකේ ඉන්න වීරයෙක්. නැන්ට ඕක ඔය ඔළුව වැඩ කරන අතරේ තමයි අර අල්ලපු ගෙදරට ගේන චිත්‍ර කතා පත්තර. මම ඒතකොට චිත්‍ර කතා පත්තර ගැන මොනවද කියලා දන්නේ නැහැ. ඒකේ බෑ මම දකින්නවා අර ටාසන් වගේ කෙනෙක් මෙහෙම පිහියෙන් අයින්නවා සිංහයෙකුට. මට ඕක දැක්කම මට නිකන් හරි ත්‍රිල් ඉදින් වගේ. වීරයනේ. ඉතින් මම ඕක අම්මගෙන් අහුවට පස්සේ අම්මා කිව්වා මේ ඕක කල්පනා ඕ චිත්‍ර කතා ඕවා නම් කියවන්න එපා කිව්වා. ඕවා ළමයි කියවන්නේව නෙමෙයි එහෙම කියලා කිව්වා. මට ඉතින් මෙහෙම ඉතින් අවද අර එහෙම අර එපා කියන දේ අර තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මට ඉතින් මොකද කුතුහලය වැඩි සහ ඉතින් අර මර වීරයා බැලීමේ අවස්ථාවද වැඩි. ඉතින් මම ටක් ගාලා හොඳයි අපේ රටේ චිත්‍ර කතාව ගැන අපි කතා කරන්නේ. විරාමයකට ගියාට මෙතන විරාමයක් තිබුණේ නැහැ. චිත්‍ර කතාව ගැනමයි සංවාදෙ දිගින් දිගටම ඉස්සරහට ගියේ. දැන් මට ඒකත් එක්ක මතවුණු කාරණේ තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔබත් කිව්වා වගේ මේ ලෝකේ ඇමරිකන් ඩොලර් බිලියන ගණනක ලොකු කර්මාන්තයක් ඉන්ඩස්ට්‍රි එකක් මේක. නමුත් ලංකාවේ එහෙම නැහැ. හැබැයි මෙතන අපි කතා කරද්දි ඒ වගේ කර්මාන්තයක් ඒ වගේ ලොකු ඉන්ඩස්ට්‍රියක් දැක්කා. මේ කර්මාන්තයේ එදිලා ඉන්න අයගේ අදහස් හුවමාරුවත් එක්ක අපි ඒක වෙනම කතා කරමු. අර මේ ඔබට පොඩි යොමුවක් කරානේ විමල් කෙටිපිආරච්චි සහෘදයා. කියලා මාර දරගෙන නැත්නම් ඒකනේ මම එතනින් පටන් ගන්න ලෑස්ති. මොකද ඒක ජයන්ත චන්ද්‍රසිරිගේ ආරම්භය නිසා. හරියට හරි. නේද? හරියට හරි. ඒ කියන්නේ ස්පාටකස් ඉවර කළා ස්කාගස් පටන් ගත්තේ
ජයන්තන්සිරිත් ලියලා ආරම්භයක් විදිහට. වශයෙන්ම මම දැන් මගේ වෘත්තීය පත්‍ර කලාවනේ. ඔව්. පත්‍ර කලාවට මම ආවෙත් ওই මාර්ගය ඔස්සේ තමයි. නැත්නම් ඒ chance එක හම්බෙන්නේ නැහැ ලේසියෙන්. දැන් බලන්න ඒකට හේතුව මොකක්ද දන්නවද? අර මට හොඳ කතාවක් කියවුණා මේ කොයිතරම් හිතලාද මේවා ලියන්නේ කියලා. ඒකම තමයි අවස්ථාව ලැබෙන්න හේතුව. දැන් ලිලරත්න මහත්තයලා ගියා මේ මං හිතන්නේ ඒගොල්ලෝ මේ මෙතනින් අභිනිෂ්ක්‍රමණය කළා වල්ටිමැක්ස් එකේ. ඇන්ටන් කියන්නේ. ගියාම මේ අවශ්‍ය වුණා දැන් මේක පවත්වාගෙන යන්න. හැබැයි කැමරස් පෙරලා ගැන අර කිව්වාගේ මාර මොලයක් සහ අතිශූර මේ පාලකෙක් පරිපාලකෙක් ජර්නලිස්ට් කෙනෙක් හොඳ. එයා දැනන් හිටියේ මේ හැම චිත්‍ර කතාවකම ගුණාගුණ. එයා දැනන් හිටියා ලිලරත්න මහත්තයා කතාව නිකන් රචකෙක් දාලා ලියන්න බෑ කියලා. ඒකයි ලොකම ජයග්‍රහණය. يعني ඒකේ පත්‍ර ලැබු. වෙන කාටද දෙනවා ඕක ලියන්න කියලා. එයා දුන්නේ එයා කීප දෙනවද නෑ හරියට. බර ගන්න බෑ. ඒ බර ගන්න බෑ. එයා හෙව්වා මේ බර ගන්න පුළුවන් ලේඛකයෙක්. දැන් මම වන්ඩික් කියනවා නෙමෙයි. දැන් ඔය ඕක මට මගේ කතාව ලස්සන කතාවක් කියන්න ගියා මේ දැන් ඔය මේ දැන් ජැක්සන්ගේ මමයි සේනක කියන්නේ ජැක්සන්ගේ අයියා. අපි මේ යාළුවනේ. දැන් මගේ සිරිතක් තිබුණා මේ මම හැම ඉතිහාසෙම කියවන රෝම ඉතිහාසය ග්‍රීක ඉතිහාසය බ්‍රිතාන්‍ය ඉතිහාසය ඔය අර මේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් ගහපු බල තාම තියෙනවා මම ඉස්සර ලොකු පොත් ගෙනල්ලා මගේ වැඩේම ඉතිහාසය කියවනවා අර ඉතිහාසය මේ ඉතිහාසය ඉවරයක් නැහැ නේ කියලා ලොකු ඇල්මක් තිබුණ ඉතිහාසය මම කියන මට වෙච්ච chance එක රෝම හිස්ටරි මම හොඳට දැනන් හිටියා අත්අඹුලස් එක දැනගෙන ආයෙනකොට මම හරි අතේ රෝමන් හිස්ටරි එකට හරි එතකොට මේ දවස් සේනක දුවන් ගෑල්ලක මචං උඹට රෝම ඉතිහාසය බලන්න නේද? මොකද බලන්න හොන්න මචං මම කිව්වා උඹ ගැන අපේ අර කතාව ලියන්න මේ මිස්ටර් ඇවලස් කියලා දෙන්නේ මෙහෙමයි. සේනක මට හොයලා දෙන්න රෝම ඉතිහාසය දන්න මිනිහෙක්. රේ බලන්න නාඩිය කොහොමද? නාඩිය කොහොමද? කතන්දර නෙමෙයි කතා කියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. හරිද? සේවල ඔය ඇන්ටන් කියව ගන්න හරි. මේ මට හොයලා දෙන්න සර් කෙනෙක් ඉන්නවා මම කෙරවාන ගැන මාව දැන් මාව ඉන්ටර්වයුව කළා. ඔයා කියන්නේ ඒක මාර ඉන්ටර්වයුව එකක් මිනිස්සු ඇදින් දන්නවනේ. එළත ඒක බීලා අතර අර බ්ලූමල් රෝඩ් එක උඩ ගෙදර. මේ මට කිව්වා මේ ඉතින් වෙන නම් මම කියන්නේ නැතු ඉඳලා අදලා මේ ඉතිහාසය ගැන ප්‍රශ්න අහන්න ගත්තා මගේ. එතකොට දැන් ඔය එතකොට සීසර් හිටියේ කොයි කාලෙද? දැන් කෙලියනේ බොරු ගොනනේ. දැන් හොද්දර මම දුන්නා නිකන් ආයෙ නසරද. එතකොට මට අද වගේ මතකයි පොතේ හිටියා සෙඩ්රික් හරි කවුරු හරි මල්ලියාගේ මාගාවේ මේ කිව්වා මේ මෙයා තමයි ගුවා මිනිහා. ලියන් එන්න කොටස් දෙකක් කිව්වා. හතක් ලියගෙන කොටස් හතරක්. මම ලිව්වේ ඇන්ටන් මේ දැන් මම චිත්‍ර කතා ලියන්නේ දැනන් හිටියේ නෑ. මම චිත්‍රපට ලියන විදිහ දැනන් හිටියේ එතකොටත්. මම ඒ වගේ හැබැයි මම දැන් මේක පොඩ්ඩක් මම කොටු ගහලා මේ ෆ්‍රේම් එකේ මෙහෙම මොනෝ මම ඒව ලියන්නේ නැහැ දැන් මෙහෙම කොටු ගහලා ඒ කොටේ මෙන්න මේ ෆ්‍රේම් එක මේ මො කියලා ඔය දැන් ඔය විමල් කිව්වේ මේවා මං ෆ්‍රේම්ස් ටික ඒක ස්කෙච් කරලා පොඩි නිකන් එහෙම කරලා මෙන්න මේ අපේ ස්ටෝරි බෝඩ් කියලා කියන්නේ අපි ආලත් ස්ටෝරි බෝඩ් කියන්නේ මොනවද කියලා කාලේ ඉතින් මේ ඔක අරන් ආපුවාම යකෝ එක හරි ෂෝක් යනම් මනම් බූත් කියන්නේ කියන්නේ මොකද මට හොඳ වොකැබුලරි එකක් තිබුණා නැත්නම් මේකට පාවිච්චි කරන්න. ඉතින් එහෙම තමයි හම්බුනේ. මම තව කතාවක් කියන්න ඕනේ. දැන් ඇන්ටන් කියලා හම්බුණා කිව්වේ. ඉස්සලා 60යිද 240 60යි. මට කොටසකට හම්බුනේ රුපියල් 20යි. තුනෙන් එකයි. ඔව් කොටසකට ලියන්න 20යි. මම කියන්නේ වෙන කතාන්දරයක්. පස්සේ කාලෙක ඒක වැඩි කල් අවුරුදු දෙක තුනක් අවුරුදු 4ක් පහ ගියා. යද්දී අවසන් කරනකොට 1000යි කොටසක්. මට 1000ක් ගෙවුවා. ඒ විශාල මුදලක්. 20 පටන් ගත්තා. 1000ක් ගෙවුවා. විමල ඒ 1000ත් මට තිබුණ විශේෂ වරප්‍රසාදයක් වෙන කිසි කෙනෙකුට නොදුන්න. මට ලියලා ගේන්න කිව්වා ඕනේ තරම්. එතකොට ඒ ඔක්කොම එකපාර දෙනවා. සොයතන අර ඉතින් මයි කාලේ අපි හැමෝම එන සල්ලි මොකද අපි කියනවා නේද? ඒක තමයි මාර ඉන්න. ඔන්න මම කියන්නේ ඒක කියන්නේ මේ ධෛර්ය ගන්න ඉන්ඩස්ට්‍රියක් විදිහට. අපිට හරියට සල්ලි දෙනවා. ඒකේ මේ අති මට හිතෙන්නේ මේ වඩාත්ම සිත් ගන්න සුළු දේ තමයි අතනින්
ප්‍රජෙක්ටර් එක නවත්තනකොට මේ පැත්තෙන් අනිත් ප්‍රජෙක්ටර් එක ස්ටාර්ට් කරනවා වගේ හරියටම අවසානයේ අර ස්පාටකස්ගේ මරණයත් එක්ක වෙරේනියාගේ යන සීන් එකයි අර පැත්තෙන් එන සීන් එකයි ඒ දෙක බද්ධ වීම ඒක මේ ඔයා හිතලා කරාද එහෙම නැත්නම් කොහොමද ඒක නෑ මට ගෞරවයක් තිබුණා මම සිත්තරේ පත්තරේ ඇත්ත වශයෙන්ම මම කියවපු මගේ ප්‍රියතම චිත්‍ර කතාව ස්පාටකස් මගේ ප්‍රියතම මම අද පත් චිත්‍ර කතාව කොහොම මම කියව රැන්ටර්ලාගේ කොයි මම කියවනවා හැ මගේ ප්‍රියතම චිත්‍ර කතාව වුණේ ස්පාටකස් මම අරන් ගන්න රෝම ඉතිහාස කියලා දැනගෙන හිටියේ කියලා ඉතින් මට ස්පාටකස් කාරක්ටර් එක කොහොමද ලෞකික දෙයක් දැනන්නේ චිත්‍රපටයක් බලලා තිබ්බා මම ඉතින් මේ ඩක්ලස් සිටමු ඉතින් මේ මට හරි ආසාවත් ඉතින් මේක ලැබුණා මට නිකන් හීනෙක් වගේ මේ දැන් මට ඇවිල්ලා හොලිවුඩ් ෆිල්ම් එකක් ලියන්නේ ඔය කාලේ ඒ තරම් ජනප්‍රිය නේ පත්තරේ ඉතින් මේකේ ඉතින් මේක හරි කරන්න මට හීනෙක් වගේ දැන් මේ ඒක කරනවා ඉතින් හැබැයි එයා කිව්වා මේ කන්ටිනියු කරන්න කියලා මම ගෝ මිස්ටර් කැමරස්ට මගේ එහෙම එවුත් තිබුණාද ඔය අපේ පොඩි ඒවත් තියෙනවනේ මම කිව්වා සර් ඒක නම් වැඩක් නෑ කියලා මේ ලිරරත්න මේක නතර කරලා තියෙන දැන් ඒක ඉතිහාසයේ කොහොමවත් නෑ ඔය කතාවම කිව්වා හිස්ටරි එකේ කොතනවත් නැහැ ස්පාටකස්ගේ පුතෙක් ගැන ඔෆිෂියලි සඳහන් ඒ නිසා මේ මම කිව්වා මම මේ ස්පේස් එකක් තියෙනවනේ මෙතන මේක පුරවන එක තමයි මම කරන්න යන්නේ මොකද මේ ස්පාටකස්ගේ පුතෙක් නොහිටියට ස්පාටකස්ගේ පුතු තමයි ඊට පස්සේ ගොඩක් වෙරින් වර බිහි වුණේ ලෝකෙ. ඇත්ත වශයෙන්ම දැන් ඔය නේද ඔය සමේ මේ ඔය වහල් කැරිලි අර මනකදී ඉතින් මම එතකොට ඒක කිව්වහම එයා ඒක පොඩ්ඩක් හැබැයි පොඩ්ඩක් එයා ඒක අප්සෙට් ගහුවා ටිකක් ඒකට. එයා බලාපොරොත්තු වෙන්නේ මම ආපහු අර කුරුසෙන් ගලවගෙන හරි මොන හරි අර එහෙම මේ අදහස් කිව්වේ නෑ එයා මට දැනුණා එයා හිතන්නේ දැන් මෙතනින්ම කන්ටිනියු කරන්න කියලා. හිතර සිල්පල් ලැදී පැහැදී ඉන්නවා ඒ වගේ අදින්න මම කිව්වා සර් එහෙම නෙමෙයි මම මේක මෙන්න මේ වගේ පුතෙක් මෙන්න මෙහෙම කියනවා කියලා ආයෙනම් ගේන්න කියලා තමයි හැබැයි ගෙව්වට පස්සේ කිව්වලා දෙපාර තුන්පාරක් කිව්වා කියලා කිව්වා මේක තමයි වැඩේ කියලා ඒ ඇප්‍රීෂියේෂන් එක මට මැරගම්ම තිබුණා යාගේ ඒ ගෞරවය මම එහෙන් එනකොටත් එයා කැමති වුණේ නැහැ මම එයාට හොරෙන් ඇත්තටම දිවෙන්න ආවේ කැමති යා මට කිව්වා ජයන්ත මම යනවා කියලා දන්නවා මම කීයටත් ඔයා ගන්න මම කීය දිලා හරි ඔයා තියාගන්න කිව්වා මම එහෙම කිව්වා මට එහෙම තමයි නේද ගමනක් කොහෙන් හරි පටන් ගන්න අන්තිමට දිවයිනේ ප්‍රධාන කතර වෙලා නැවතුනේ සෑහෙන කාලයක් අවුරුදු 35 දැන් මේ තව නිකන් සතුටු හිතෙන කාරණයක් කලාවත් එක්ක බද්ධ වෙලා වැඩ කරන ගොඩක් වෙලාවට ඇහෙන්නේ කලාවත් එක්ක හිටියට පස්සේ අපිට ආර්ථිකමය වශයෙන් එහෙම ලොකු මේ සතුටක් නෑ වගේ එකක් නේ. හැබැයි එහෙම උත්තර ඊට වෙනස් දෙයක් මේ පැත්තෙන් ආවේ නේ චිත්‍ර කතා එක්ක අතේ සල්ලි තිබුණා. මම අවධාරණය කළේ අද මේ තියෙන තත්ත්වය අනුව මේක මාර ඉන්ඩස්ට්‍රියක් කියන්නේ මට මේ අවශ්‍ය වෙන්නේ. ඔව්. හරි අර මේ ඇන්ටන් මහත්මයා කිව්වේ නේද? කියන්නේ සිත්තර ගහනවා කියලා කියන්නේ සල්ලි අච්චු ගහනවා වගේ වැඩක් ඒ කාලේ කියලා නේ. දැන් ඒ පුරුද්දත් දිගටම ගිහිල්ලා මේ පොත් ගොඩක් තියෙනවා ඔබ ලියපු. තාම ඒ රිද්මය ඇගේ තියෙනවානේ. ඔව් අදටත් දැන් ලබන සැප්තැම්බර් මාසෙත් දැන් ඔය ඒ දැන් මේ ෆයිල් එක ඇතුලේ තියෙන්නේ නේද? ඔය තියෙන්නේ මගේ මේ ඔබේ අතරම දෙන්නකෝ. ලබන සැප්තැම්බර් මාසයේ තියෙන චිත්‍ර කතාවේ 3 වෙනි කොටසේ චිත්‍ර මේ තියෙන්නේ ඒකේ සමහර චිත්‍ර ටිකක් මම අරගෙන ආවා. ඔව්. මේ තියෙන්නේ කතාව ආරම්භ වෙන්නේ මේ විදිහට. මොකද්ද කැමරා එක? ඔව් මේ අපිට සමීපව බලන්න පුළුවන්. ඔය පේනවා. මේක තමයි ඇතින 3 වෙනි කොටසේ අවසාන කොටසේ පළවෙනි චිත්‍රය. ඔව්. ඉතින් ඒ වගේ දැන් මම මේ සමහර චිත්‍ර ටිකක් අරගෙන ආවා. ඒකත් මේ රජ කතාවක්. මේ ඔක්කොම මගේම කතාවල්, මගේම නිර්මාණ, මගේම චිත්‍ර. මේක වැඩේ තියෙන්නේ දැන් අපි ඇඳලා අපිට මේ හුඟක් අඳින්න නැතුව ඉන්න බෑ දැන්. දැන් මේක මේ ආර්ථිකය ලබන ආර්ථිකයට වඩා හුඟක් වෙලාවට මම හිතන්නේ මේ මෙතන තියෙන්නේ මේ තෘප්තිය, ආත්ම තෘප්තිය කියන දේ. අපි හම්බ කරා ඇත්ත වශයෙන්ම චිත්‍ර කතාව තුළින් හම්බ කරා නැහැ කියලා කියන්නේ නැහැ. මොකද අපි ගෙවල් දොරවල් හදාගෙන යනවා අරගෙන ඉන්නේ අද ඒ චිත්‍ර කතාව නිසා. නමුත් අද මම දන්නේ ලෝකයේ අද තියෙන තත්ත්වයයි ලංකාවේ තියෙන තත්ත්වය අතර විශාල වෙනසක් තියෙනවා. දැන් මීට වසර 4කට විතර කලින් මට අවස්ථාවක් ලැබුණා ඉන්දියාවේ අමර චිත්‍ර කතා
සමාගමේ අධ්‍යක්ෂකවරුත් එක කතා කරන්න. ඒගොල්ලන්ගේ මං ඇහුවා අමර චිත්‍ර කතාවක් ඉන්දියාවේ කොච්චර ගහනවද කියලා. එක පොතක් ලක්ෂ 14ක් ගහනවා. ලක්ෂ 17 මං ඇහුවා මේ මුළු නෑ that is only for the India කියලා. එතකොට ඒ එක අවුරුද්දකට එහෙම දැන් ඉන්දියාවේ තියෙනවලු සාමාන්‍ය දෙයක් සාමාන්‍ය මිනිස්සු පොදු ජනතාව චිත්‍රපටියක් බලන්නයි චිත්‍රකතා පොතක් ගන්නයි සල්ලි ඉතුරු කරගෙන තමයි ගෙදරට සල්ලි දෙන්නේ. එහෙම හැසිරීම රටාවක් තියෙනවා. ඉතින් ඒ තරමට ඒ රට දැන් අපේ අල්ලපු රට ඒ රට දැන් මහද්වීපික රටක් ඒ තියෙන දියුණුව යුරෝපය ඇමරිකාව අද ලෝකයේ ජාත්‍යන්තර චිත්‍රපටි හොලිවුඩේ හැදෙන්නේ චිත්‍රකතාවලින්. ඔය මාවල් චිත්‍රකතාවලින් අරගෙන බිලියන ගණන් ආදායම් ලබනවා. මම සමහරේ මම කතා කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා චිත්‍ර ශිල්පීන් එක පවා කෝටිපතියෝ. ඉතින් ඒ මිනිස්සුන්ගේ හැකියාවල් වලට තනක් තියෙනවා. ඉල්ලුමක් තියෙනවා. ඒකේ අනිත් පැත්ත අවාසනාවට දැන් අපිට හොඳ එන්ජින් මැෂින් ඔක්කොම ලැබිලා තියෙන යන්න පාරවල් නැහැ. ඒකයි අපිට වෙලා තියෙන්නේ. අද ඒක ඉතින් අර මේ ඇත්ත වශයෙන්ම දැන් අපි මේ දවස්වල අපේ කැටිපියාරච්චි සහෝදරයක් දන්නවා මේ අපි යෝජනාවක් කරගෙන යනවා මේ යම් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් එක්ක පුළුවන් නම් චිත්‍රකතා ප්‍රකාශනයක් පත්තරයක් නෙමෙයි. දැන් සිළුමිණ වගේ පත්තරයක් එක්ක අපිට පුළුවන් නම් අතිරේකයක් හැටියට චිත්‍රකතා අතිරේකයක් දෙන්න. ඒ මගින් විශාල පත්තරය අලවිය වැඩි කරගන්නත් පුළුවන්. චිත්‍රකතා රසිකයින්ටත් හොඳ සේවයක් වෙනවා. ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. නැවත චිත්‍රකතාවට යම්කිසි පණක් ලැබෙනවා. මොකද පාඨකයෝ ලෑස්ති පිළිගන්න. නමුත් මේ පැත්තෙන් දෙන්න මොකද අපි පහුගිය කාලේ දැන් ශ්‍රීනාත් මහත්තයා අපි ලංකාදීප පත්තරේ සතුට දුන්නා. පත්තරේ මං හිතන්නේ ලක්ෂයකින් විතර වගේ වැඩි වුණා බදාදා දිනපතා පත්තර. ඔන්න ඒ අතරේ ආයිත් මොහොතක් දෙන්න අපි වෙලා බලමු. SLT Mobitel Fiber Unlimited package රුපියල් 5900 සිට. ඔව්. දක්ෂතාවයක් අවශ්‍යතාවයක් කර්මාන්තයක් වෙළඳපොළ වටිනාකමක් ලෝකය සහ අපිට තියෙන යෝජනා මොනවද කරන්නේ ඒ ආදී විවිධ අදහස් මතුවෙමින් තියෙන්නේ. අනුසරණාත්මකව දැන් තව පැත්තකින් බැලුවොත් විවිධ විදිහට ඔබතුමා මේ ඇන්ටන් මහත්මයා තවම ඒ කලාවත් එක්ක රැඳෙනවා පොත්පත් ලියනවා ඉස්සරහටත් ඒ පිළිබඳව සැප්තැම්බර් මාසයටත් ලෑස්ති. ඔබත් ඔබේ කරපු නිර්මාණ ටෙලිනාට්‍ය බවට පත් වුණා. චිත්‍රකතා සිනමාවට ආපුවා, චිත්‍රකතා හරහා ගීත නිර්මාණය වුණ ඒවා, පොත් ලියපුවා, ටෙලිනාට්‍ය වලට ආපුවා. ඔබේ මේ චිත්‍රකතාත් ටෙලිනාට්‍ය දැනට චිත්‍රකතා තුනක් විකාශනයලා තියෙන ටෙලිනාට්‍ය හැටියට. තව කීපයක් ඒ ගැන සාකච්ඡා කරමින් යනවා. අර තුනේ නමුත් කියන්න. ඔව් ඒක තමයි. මගේ පළවෙනි චිත්‍රකතාව තමයි මල් කැකුලක් එකේ බින්දා. ඒක මේ ස්වර්ණ වාහිනියේ විකාශනය වුණා. කොටස් සතිපතා ගියේ 17කින් විතර. ඊළඟට නිරාවරණ කියලා මම කතාවක් රොෂාන් කුරුප්පු තමයි ඒක අධ්‍යක්ෂණය කරලා ලස්සනට කරා ස්වාධීන රූපවාහිනියේ. මෙතුමා ස්වාධීන රූපවාහිනියේ ඉන්න කාලේ මම හිතන කැටහරචි මහත්මයා. එතකොට ඒක හරි ලස්සනයි 40 ගානක් විතර කොටස් ගියා. ඒකේ කතාවේ නම කවුරුවත් නෑ ආදරේ. මගේ කතාවේ නම. එයා කරේ නිරාවරණ කියලා ලස්සන කතාවක්. ඊළඟට මේ ආයතනයේ ජාතික රූපවාහිනියෙන් මම ඇඳපු කොන්දා කියන චිත්‍රකතාව. කොන්දා මං ඇඳේ දිනපතා අද පත්තරේට. ඒක නලිම්මා පිටිය මහත්මයා අධ්‍යක්ෂකතුමා මේ ආයතනයේ. එයා ජාතික රූපවාහිනියේ එයා ඉස්සරහට යන්න කියලා අපූර්ව ටෙලිනාට්‍යයක් කරා. දවස් 100ක දිනපතා ගියේ. ඒක හරි අපූර්ව නිර්මාණයක්. ඒ වගේ ඒ මගේ දැනට මේ විකාශනය වෙච්ච දේවල්. දැනට කොහොමද මේ මොහොතේ මොනවද ඔබ ඒ සම්බන්ධයෙන් කරන්නේ? දැනුත් මම චිත්‍රකතා අඳිනවා පත්තර වලට නෙමෙයි එක එක ආයතන වලට. අපි තම සෙන්ට්‍රල් බැංක් එකට කරලා තියෙනවා, පීපල්ස් බැංක් එකට කරලා තියෙනවා. ඔය ජාත්‍යන්තර ආයතන වලට NGOs වලට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ඩෙන්ගු සම්බන්ධ
ඒඩ්ස් රෝගය සම්බන්ධ ඒ වගේ මම ගොඩක් චිත්‍රකතා කරලා තියෙන කරමින් ඉන්නවා යුනෙස්කෝ ආයතනයට ILO එකට ඒ වගේ ජනතාව නොදැක්කට පත්තර වලින් මම පිටිපස්ස ඉඳගෙන දැනටත් මගේ චිත්‍රකතාව සමාජ ප්‍රගමණයට සමාජයේ ආරක්ෂාවෙන්නේ මම මෙහෙයවමින් ඉන්නවා. එතකොට ජාතික රූපවාහිනියට නලින් මාපිටේ මහත්මයා අධ්‍යක්ෂණය කරපු ඉස්සරහට යන්න ඒ කියන්නේ චිත්‍රකතාව ටෙලිනාට්‍යයක් වුණාට පස්සේ ඒ මතක පොඩ්ඩක් අපි අලුත් කරමු. ඔයි රෑ කීරද ගෙදරාවේ? රෑ 12ත් පහු වෙලා. තාලගෝයා වගේ බටයක් දිගේ කාමරේට ඇදලකොට මං සද්ද වහලා හිටිය අහල පහල මිනිස්සුගේ නිින්ද අපරාධේ හින්දා. මොන්න මගුලටද මිනිස්සු රෑ 30 හැමදාම ඔය යන්නේ? ආ? ඊරෑ උඹේ තාත්තා දෙතුන් පාරක්ම කෝල් කළා. අන්තිමට කෝල් කළේ රෑ 12ට. ඒ වෙලාව මං අයියයි කියලා බැලුවේ නෑ. මා දොස් කිව්වා උන්දට. අරපලයන් උඹේ බහලක දොස්තර පුතාව කියලා. අපි ඔය ඉස්සරහට යන්න ටෙලිනාට්‍ය රූපරාමු දර්ශන කීපයක් බැලුවේ. මේ අනුර ශ්‍රීනාත් මහත්මයාගේ චිත්‍රකතා. මේ කැටුපියාරච්චි සෞද්දයා ළඟට අපි ගියොතින් අර ඔබ ටැග් එකත් එක්ක මතු කරලා ගත්තා. ඒ හරහා යම් සමාජ දේශපාලන බලපෑමකුත් තියෙනවානේ. මුලින්ම පත්තර පිටු අතර චිත්‍රකතාව, ඊට පස්සේ ස්වාධීනව චිත්‍රකතා පත්තරාව, දැනුත් පත්තර පිටු ඇතුලේ එහෙම අපිට දකින්න තියෙන ඔය බලපෑමත් සෑහෙන වැඩි. සමහරු ඒවා තරහින් බලනවා, සමහරු බොහොම උපේක්ෂාවෙන් බලනවා. හැබැයි ලොකු බලපෑමක් එතන තියෙනවානේ. ඔබේ ප්‍රශ්නෙට පිළිතුරට එන්න කලින් අර මේ ජයන්ත මහත්මයා වචනයක් වුණ ස්පාටකස්ගේ පුතාලා ගොඩක් හිටිය කියලා. ඒ කතාවෙත් එයා ලියපු කතාවෙත් එක කොටස් ගණනාවකට පස්සේ දැන් ස්කාගස් ලොකු මහත් වෙනවා රෝමේ. එතකොට රාවයක් යනවා ස්පාටකස්ගේ පුතෙක් ඉන්නවා කියලා. ඔබට මතක ඇති. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එකක් එනවා රෝමේ තරුණයන් අතර මම තමයි ස්පාටකස්ගේ පුතා කියලා. මේ බොරු එවුනා. හරිද? ඒක රෆීක් ඩීන් මහත්මයා ඇඳ මුල් පිටුවක් අපි තුමෙන් දැන් ඔන්න තට්ට හිසක් තියෙන කෙනෙක් අමුතු රැවුල් කාරයෙක් කොහොම කට්ටියක් ඉන්නවා වටේ එහෙම හිස් ඔලු ටික තියෙනවා. ඒ හැමෝම කියන මම තමයි ස්පාටකස්ගේ පුතා. නෑ මමයි ස්පාටකස්ගේ පුතා. ඔහොම කීකේ රෙගුලර් ඩයලොග් එක මුල් පිටුවක් ඇඳ. එතකොට ස්කාගස් මෙහෙම ඉන්නවා. අනික දැන් ස්පාටකස් චරිතය නම් කර්ක් ඩග්ලස්ගේ මූණම ගත්තා ලීලරත්න. හැබැයි ස්කාගස් අලුත් මූණක්. මගේ මුණ ගත්තේ. ඒ කාලේ තරුණ. ඒ කාලේ මගේ මුණ තමයි. හරිද? ඇත්තටම ඔබට කිව්වා. මේ රෆීක් ඩීන් හරිම ඒක හරිම නිර්මාණශීලී. ඊට පස්සේ දැන් ජුඩිත් තමයි පෙම්වතිය. ස්කාගස්ගේ. එතකොට දැන් අරගොල්ලෝ කියනවා නෑ මමයි ස්පාටකස් මම කියන්නේ මේ භාෂා ශෛලිය. ඒතර ජුඩිත් අහනවා ස්කාගස්ගේ ඇස් දෙක දිහා බලන්. මට කියන්න කවුද ඔබ? නෑ කවුද ඔබ? නෑ මට කියන්න කාගේ කවුද ඔබ? ඒ කියන්නේ ඔයා කාගේ? ඔයා නේද ස්පාටකස්ගේ පුතා කියන එක අහන විදිය මට කියන්න කවුද ඔබ? නෑ කාගේ කවුද ඔබ? දැන් ඔය අර උඹත් වයන් ස්පාටකස් කෙනෙක්. දැන් ඔක කියන්න තිබ්බනේ උඹත් ස්පාටකස් කෙනෙක් වයන්. ඒත් ඒ වගේ මැරෙන්න එපා. වෙනුවට අර රිවර්ස් එකට අර ඉංග්‍රීසි ආර සිංහලට නැවත ගේනකොට උඹත් වයන් ස්පාටකස් කෙනෙක්. ඒත් එපා මැරෙන්න ඒ වගේ. ඒතර දැන් ඒ භාෂාව දැන් මම හිතනවා ලංකාවේ සාක්ෂරතාවය පැත්තෙන් ගත්තත් කියවීමේ හුරුව ගත්තත් චිත්‍රකතාව ලොකු වැඩක් කළා. දැන් ඔබ කිව්ව දේශපාලන ප්‍රශ්නෙටනේ හැඟවුමට ඒක තමයි. ඒ කැටිපියාරච්චි රසිකයා ඒ මතුනේ. විචාරකයාට එනවා පොඩි විරාමයක් අරගෙන ප්‍රශ්නෙට උත්තරය අපි ගමු. හරි. විරාමයක් දෙන්න.
හොඳයි අපේ ලංකාවේ චිත්‍ර කතාව පිළිබඳව කතා කරමින් ඉන්නේ. අපි විරාමයට යන්න කලින් කැටිපෑරච්චි සහෘදයාට මේ චිත්‍ර කතාවෙන් වන දේශපාලන බලපෑම ගැන කතා කරන්න අපි හැදුවේ. ඔබ ඉක්මනින් කියන්න දැන් තව තදස් කියන්න ඕන හින්දා දැන් දේශපාලන හැඟවුම් මම ඉස්සෙල්ලා කිව්වා වගේම දැන් 80 දශකයේ 80 වගේ එනකොට ස්කාගස් එතකොට ස්පාටකස් එකෙත් තිබුණා අර අනුරචිනත් මහත්මයා කිව්ව සමාජ වෙනස පිළිබඳ බලාපොරොත්තුව. ඊට පස්සේ උබත්යන් ස්පාට මැරෙන්න එපා කියනකොට අර 71 දැන් පරාජය වෙනවනේ. ඒ හින්දා දැන් මේ පාර පරදින්න බෑ වගේ අදහසක් යම් හැඟවුමක් එනවා. මම දන්නේ රචකයා එකඟද කියලා අපි රසිකයෝ හැටියට එහෙම බාර ගන්නවා. රයිට්. එතකොට ඊට පස්සේ සමාජ දේශපාලන පැත්ත ගත්තොත් එහෙම දැන් දයා මහත්තයා එයා කියන්නේ අර බිම් මට්ටමේ ශුද්‍ර ජීවිත ඇතුළටම ගියානේ. මම මේ අර ජයශංකරගේ පොත දවසෙත් කිව්වා දැන් එක කතාවක් ඔය නවසිනමාව සංගරාවට දයා මහත්තයාන්ද කතාවක මේ රංග මඩලක නළු නිලියෝ මම හිතන්නේ කතාවේ නම නිකන් එක දවසේ එක සංගරාවට ඒක කලාපයකට තියෙන කතාවක්. හැබැයි පිටු 7ක විතර ශ්‍රී සංගරාවේ තිබුණේ අර පිටු 7කට එක දවසේ හැබැයි පිටු කීපයක කතාවක්. ඒකේ එක තැනක ඩයලොග් එකක් තියෙනවා මේ අර නළුවා ඔය මේ දුෂ්කර පළාතක ඉඳලා ඇවිල්ලා දැන් පැකප් පාටිය වෙලාවේ මේ අයිස් දාන්න හන විස්කි වීදුරුවට අයි අයිස් ටිකක් දාන්න. එතකොට ඩයලොග් එකක් තියෙනවා ගෝමරන් කඩවල ලඳු කැලෑස්සේ කසිප්පු කෙලපුව අපිට මොන අයිස්ද මල්ලි. දැන් මේ ඩයලොග්ස් හරිද? එතකොට දැන් අපිට දැන් සරත් මදු මහත්තයන් ඔහොම ඒවා ආවේ නෑ. ඒවා බොහොම නිමාවක් සහිත රොමෑන්ස් එකක්. එතකොට ඒක වෙනම එකක් හැබැයි ඒ සරත් මදුත් මම මෑතකදී මම නිකන් ওই පුවත් පත්තර අවුස්සද්දී අහුණා 83ත් 89ත් අතර ඇන්දා දසුන පත්තරයේ කතාවක් 7 ඉලක්කම තිබුණේ. ඒ අර වීර කතාවක්. එයා සාමාන්‍යයෙන් අර අස්වහගත්ත වීරයෝනේ ඇන්දේ. ඒ වීර කතාවේ දැන් මම මේ කියන වර්ෂ දෙක බලන්නකො 83යි 89 අතර මේක පළ වෙන්නේ. ඒ වීරයා මෙහෙම රැවුලක් වවපු වීරයෙක්. හරිද? 7 ඉලක්කම තමයි සංකේතේ. ඒ වීර කතා එයාගේ කොහොමත් ඔය රෝග්ලිස් රජුරෝ දුෂ්ට රජෙක් ඉන්නවා. ඊට පස්සේ යුනිකෝ ඇවිල්ලා ඒ රාජ්‍ය බේරගෙන ඔහොම තිබුණා. එයාගේ අර දුෂ්ට රජෙකුගෙන් රාජ්‍ය බේරා ගැනීමේ කතාව දිගටම එනවා. හැබැයි මේ කතාවේ තියෙනවා දුෂ්ට රජෙක් ඉන්නවා. ඔහුට විරුද්ධව තරුණයන් පිරිසක් කැරලි ගහනවා. ඒ තරුණයන් රහසිගතව සංවිධානය වෙනවා කියලා තියෙනවා. හරිද? එතකොට දැන් ඒ සමහර හැඟවුම් සරත් මදුගේ වීර කතාව තුළ පවා එන සමහර හැඟවුම් ඒ කාලේ දේශපාලනයත් එක්ක සමපාත වෙනවා. ටිකක් සියුම් ලෙස බලනකොට ඒවා කොහෙන් එන්නත් උනාද අහඹු ලෙස ආවද එහෙම නැත්නම් යම් ආකාරයක ඔහුගේම මනසේ ඇඳුණු දෙයක්ද නැත්නම් මොකක් හරි සාකච්ඡා ප්‍රතිඵලයක්ද මම දන්නේ නැහැ. නමුත් දැන් අපිට සරත් මදු අහුවෙන්නේ නැහැනේ මේ සමාජ දේශපාලන රචකයෙක් හැටියට. හැබැයි එහෙම ඒවත් තිබුණා. ඒතකොට දයා මහත්තයාගේ සමාජ දේශපාලනය තමයි අනුර ශ්‍රීනාත් මහත්තයාලා ඉස්කෝලේ යන්න පුතේ එන්න එපා කෝච්චිය. ඒක අර ශුද්ධ දේශපාලනය. කෝච්චිය එනවා තාත්තගේ කකුල හිර වෙනවා පීලි දෙක අස්සේ. දුවයි පුතයි මොකද කරන්නේ? එන්න එපා කෝච්චිය. ඒ විනාඩි 10ක විතර කාලෙක තමයි මුළු කතාවම යන්නේ. ඒ විනාඩි 10 ගැන තමයි චිත්‍ර කතා කොට 30 ගාණක් වගේ යන්නේ. ඉතින් මෙන්න මේ මම අර ඉස්සෙල්ලා කියපු නිර්මාණාත්මක මහන්සිය ශ්‍රමය සහ මෙන්න මේ දේශපාලන හැඟවුම මේක සෙල්ලම් නැහැ මනෝජ්. මං හිතන්නේ ඒක ඉතා බැරෑරුම් ශ්‍රම ක්‍රියාකාරීත්වයක්. ඉතින් මං හිතනවා දැන් ඊළඟ පරම්පරාවටත් අපි මේක ගෙනියන්න ඕනේ. දැන් ආයෝජකයින්ට මම මේ ඊළඟ අවස්ථාව කෙසේ වෙතත් මම මේ මොහොතේම කියනවා ආයෝජකයින්ට මේ චිත්‍ර ශිල්පීන් තාම ඉන්නවා නීට් එකට අඳින හරියට හිතලා අඳින චිත්‍ර ශිල්පීන් තාම ඉන්නවා. ඉතින් ආයෝජකයින්ට මම හිතනවා ජයන්තලාගේ සිනමාකරුවන් ඇනිමේෂන් ෆිල්ම්ස් එනවා. එතකොට අපිට මේ අපේ සිනමාවේ යම් යම් කොටස් වලට මේවා දායක කරගන්න පුළුවන්. ඒ හින්දා මේ චිත්‍ර කතා අපි නැවත වටේකට ගේමු. මොකද මේක මේ මලගිය කලාවක් නෙවෙයි. මේක ඉතාමත් සක්‍රීය ප්‍රාණවත් කලාවක්. ඉතින් මම අපේක්ෂා කරනවා ඒ කලාවේ ඊළඟ පින්ම අපිට ගන්න පුළුවන් කියලා. මම හිතනවා ජාතික රූපවාහිනියේ මේ සාකච්ඡාව පවාම ඒ ඊළඟ පින්මට අවශ්‍ය කරන පසුබිම හදන සාකච්ඡාවක් කියලා. ජයසක ඒ පින්ම සාර්ථකව පනින්න නම් නූතනයට වර්තමානයට දැනෙන්න චිත්‍ර කතාව කොහොමද ජනගත කරන්න පුළුවන් කියලා ඔබට හිතෙන්නේ ඒ පිළිබඳව හොයන ලියන දැනෙන කෙනෙක් විදිහට? ඇත්තටම දැන් මේ චිත්‍ර කතාව කියලා කියන්නේ කියන රූප මාධ්‍යයෙන් අපි කතා කියන එකනේ. ඒක වෙනම කියවීමක්. ඒ කියන්නේ දැන් අපි පොතක් කියවුවොත් අපි කියවනවා එකෙන් අපි විෂුවල් ඔළුවේ මවා ගන්නවා. මේක විෂුවල් එකයි අකුරු දෙකම තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ලොකු බුද්ධිය නැති කෙනෙකුට මේක කියවන්න පුළුවන් සහ ඕන කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන් විශේෂයෙන්ම මේ පොඩි ළමයින්ට.
පොඩි ළමයින්ට මොන හරි දෙයක් අපි දුමු දැන් මේක ඇත්තටම දැන් කතාව විතරක් නෙවෙයි සමහරට අපිට මේව ඇප්ලයි කරන්න පුළුවන් මේ විද්‍යා සංකල්ප උනත් දෙන්න. මේ ලස්සනට මේකට මේ චිත්‍ර කතා මාධ්‍යෙන් ඒක දෙන්න පුළුවන්. මොකද ටක් ගාලා අපිට චිත්‍රෙත් එක්ක තියෙනකොට ඒ කියන්නේ අර හොඩි පොතේ ඇඳලා මම ඇඳලා තියෙන මල කියලා ලියලා ඇඳලා තියෙනවා. ඒක ටක් ගාලා වදිනවා මොකද්ද කියලා. ඉතින් ඒක නිසා දැන් අනිවාර්යයෙන්ම මේ අර විමල්ලය කියපු කතාවට මම එක ගයි. කියන්නේ මේක මේ මල සාහිත්‍යයක් විදිහට අපි කතා කරන එක නෙමෙයි වෙන්න ඕන. එහෙම වෙන්න විදියක් නැහැ. මේක තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් අපිට. ඒක කරනවා නම් ඇත්තටම මගේ තියෙන ඇත්තටම මේ මම දැන් ඇන්ටන් මහත්මයාත් එකග වෙයි මේකට. මේක පොඩි ළමයින්ගෙන් තමයි මේක පටන් ගන්න ඕන. මේක පොඩි ළමයින්ට මොකද දැන් අපිට දැන් පරම්පරාවක් හැදෙන්න ඕන. මොකද මේකේ දැන් අපේ දැන් මට පුතෙක් ඉන්නවා. දැන් එයාලගේ පරම්පරාවේ අයට දකින්න චිත්‍රකතා පත්තරයක් නැහැ. දැන් කොමික්ස් කියන දේ සමහරට ඒගොල්ලන්ට බටහිර දැන් ටින් ඇස්ට්‍රික්ස් වගේ දේවල් දකින්නවා. හැබැයි දැන් අපේ දේශීය චිත්‍ර කතාවක් දැන් ඒ කාලේ දැන් ඔය පියල්ලුද සමරවීර වගේ ශිල්පියෙක් කතා කරනකොට එයා ඉන්ස්පයර් වෙලා තියෙන අර කිව්වත් වගේ මේ ඒ කාලේ ගියපු ලන්දේසි හටන බිලි පූජා වගේ ඒ කියපු චිත්‍ර කතා කියවලා. දැන් එතකොට දැන් ළමයෙකුට එහෙම හැදෙන්න එහෙම කියවන්න දෙයක් නැහැනේ. ඇත්තටම ඒක නිසා මම හිතන්නේ ඒ පෙළේ ඉඳන් පටන් ගන්න ඕන. ඒ යට ඉඳන් පටන් ගන්න ඕන. මම කියන්නේ ඒතකොට ඒකට අනිවාර්යයෙන්ම අපිට හොඳ චිත්‍ර කතා පත්තරයක්. ඒ කියන්නේ පවුලේ ප්‍රකාශනයක්. මොකද දැන් මේ චිත්‍ර කතාවේ දැන් කාලයක් දැන් මේක පසුබෑමට හේතු වෙන කරුණු හොයලා බලුවට පස්සේ එතන එහෙම තියෙනවා. මොකද මේ දැන් සතුට 72 එන සතුට කියන්නේ මේ කියන්නේ දැන් ඒ යුගයේ ඉන්න අයත් එක්ක කතා කරාමත් ඒක ඇවිල්ලා මේ ගෙදරට තාත්තා කියන පත්තරේ හැමෝම පිටු බෙදාගෙන කියවනවා. ඒතකොට ඒක ඇවිල්ලා පවුලේ ප්‍රකාශනයක් වෙනවා. පස්සේ මේක පවුලේ ප්‍රකාශනයෙන් කෙලින්ම මේක මේ අස්සේ පොත් අස්සේ හංගගෙන කියවන මට්ටමකට පසුකාලීනව යන ඒ කියන්නේ මොකද මේක වාණිජවාදී පැත්තට මේක මේ හුරු වීමත් එක්ක මේක පොඩි ගැටලු පසුකාලීනව කියන්නේ මේක අර ඕනම තැනකට අර නිකන් සල්ලි දැන් අර ඇන්ටන් මහත්මයා වගේ අර සිත්තර අච්චු ගැසීම සමානයි සල්ලි අච්චු ගැසීම කියපු ගමන් ඉතින් මේක සල්ලි පස්සෙන් යන පිරිසක් මේකට එන එක තුල අර මේකේ අර පවුලේ ප්‍රකාශනය කියන තැනින් පොඩක් අයින් වෙනවනේ. මම කියන්නේ මේක ආයි එන්න ඕන අර පවුලේ ප්‍රකාශනයක් විදියටම එන්න ඕන. ඒ කියන්නේ මේක පවුලේ හැමෝටම රස විඳින්න පුළුවන් සහ මේක ඊළඟ පරම්පරාවක් හදන්න පුළුවන් විදියට. ඒක තමයි මගේ ඇත්තරම මේක. ඒකයි අර මම හිතනවා දැන් ළමා චිත්‍රකතා සම්ප්‍රදායක් අපේ ඇති වුණේ නැහැ. ඇති වුණා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම අපේ මේ චිත්‍රකතා ගහපු අය හිතුවේ මුදල් පමණයි. ප්‍රකාශකයෝ. ඒගොල්ලන්ට ඕනේ ක්ෂණික මුදල් හම්බ කරගන්න. මේකේ පැවැත්මක් අනාගතයක් ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. ඒකනේ සමහර අශ්ලීල චිත්‍රකතා පවා බිහි වුණේ. එතකොට දැන් මේ මෙතෙක් කාලයකට අපි ඒ වගේ චිත්‍රකතාවක් කවදාකවත් කළා නැහැ. ඒක නිසා අපි මාධ්‍ය තුල රැඳිලා ඉන්නවා. කවුරුත් අපිට බනින්නේ නැහැ. කවදාකවත් එහෙම අපිට කිසිම දෙයක් කියලා නැහැ. එතකොට අද බලන්න දරුවෙක්ගෙන් ඇහුවොත් මහදැන මුත්තගේ ගෝලියෝ 5 දෙනාගේ නම් කියන්න කියලා දන්නවද? දුටුගැම රජුරුවන්ගේ යෝධයෝ 10 දෙනා ගැන කියන්න දන්නේ නැහැ. එතකොට අන්දරේ ගැන අපේ කොච්චර ලස්සන ජනකතා තියෙනවා. ඒ වගේම මේ පුංචි චිත්‍රකතා හොඳ ළමා චිත්‍ර අඳින්න පුළුවන් චිත්‍ර ශිල්පීන්ලව පොඩි දෙමෝපියෝ අරන් දෙනවා. මොකද දෙමෝපියෝ කැමති දරුවන්ට මේ ඉතිහාසය දන්නේ නැහැනේ. පොඩ්ඩක් මේ ලස්සන කතන්දර හදලා දෙන්න පුළුවන්. පිටු 20ක 25ක වගේ පොඩි පොතක්. ඒක හරහා ළමයින්ට නැවතත් අර චිත්‍රකතාව පිළිබඳව මොකද අද මට හම්බ වෙන හුඟක් වෛද්‍යවරු මේ ඉංජිනේරු වගේ ඉහළ තනනාන්තර දරන කට්ටිය වෙනවා අපි චිත්‍රකතා කියවලා තමයි අකුරු කියවන්න ඉගෙන ගත්තේ. අර බෙලූන් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා කියවන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. එතකොට පසු කාලීනව ඒගොල්ලොත් එක්ක තමන්ගේ ගුරුවරයාටත් බෑ පොතක් බලාගෙන කියවන්න. මොකද එච්චර පන්නරයක් ලැබනවා අර මේවා කියවලා. අනුසරයක් ඔබේ අදහස මොකද? මගේ අදහසත් ඒකම තමයි මේ චිත්‍රකතාවෙන් කරන්න පුළුවන් දේවල් බොහෝයි. තාම මේක අඳුරගෙන නැහැ වගේ තියෙන්නේ. චිත්‍රකතා හරහා දැන් ජයන්චන්ද්‍රි මහත්මයා විශාල සිනමාකරු වුණානේ. ඒ ආభాෂින උදයකාන්ත වර්ණසූරිය, ජැක්සන් ඇන්තනිලා, බර්ට්‍රම් නිහාල්ලා, රංජන් රාමනායක ලපවා එයා චිත්‍රකතාවෙන් දෙක කෙනෙක්. හරි? ඔව් එදා තියෙනවා. ඉතින් ඒ වගේ කැටපෑරච්චි මහත්මයා චිත්‍රකතා ආభాෂයෙන් ගොඩාක් වැඩ කරනවානේ. මම කියන්නේ මේක අර ඉස්සරහට යන්. මේ රට ඉස්සරහට යන්න ඕනේනේ. මේක අරගෙන හොඳ පැත්තට ඉස්සරහට යන්. අපි ඉන්නවා තාම මේ වැඩේ වෙනින්. ඔව්. අපි අවසානයකට අරගෙන එන්න ඕනිනේ. අපි එතනට ගියොතින් ජයන්චන්ද්‍ර මහත්මයා දැන් ගජමෑන් වගේ චිත්‍රකතාවක් දැන් 3D චිත්‍රපටයක් බවට පත් වෙලා අපේ සමාජය ඇතුළෙත් යම් අවධානයක් යොමු වුණා. මම හිතන්නේ ආර්ථිකමයවත් යම් සාර්ථකත්වයක් ළඟා කරගත්තා. විශාල සාර්ථකත්වයක් ළඟා කරගත්තා. ඔව් සාක්ෂිත් එක්ක ඔබ මතු කරා වගේ ලෝකේ කොමික්ස් කියලා කියන්නේ ලොකු වෙළඳපළක්, ලොකු ආර්ථිකයක්.
එතකොට අපිට කොතනටද ආයෙත් මේ චිත්‍ර කතාව ස්ථානගත කරන්න පුළුවන්? ලෝකෙත් බලලා, අපේ ආසන්න උදාහරණෙත් බලලා, ඒ කියන්නේ නූතනයට ගැලපෙන විදියට හදාගත්තොත් සමහර විට ඒක දුවන්න පුළුවන් වෙන වගේ වෙන්නත් පුළුවන් නේ ගජමයන් 3D වුණා වගේ. ඔබේ යෝජනාව ඔබේ අත්දැකීමත් එක්ක. ඒක ඔක තේරුම් ගන්න අපි අමතක නොකළ යුතු කොටසක් තියෙනවා. ඒ තමයි මේ බිඳ වැටීම උනේ කොහොමද කියන එක. දැන් සාමාන්‍යයෙන් ස්වාභාවිකව යම් යම් කලාවන් යටපත් වෙනවා තමයි. හැබැයි తాවකාලිකවනේ. දැන් උදාහරණයක් විදිහට නාට්‍ය කලාවට යම් සිනමාවට යම් අභියෝගයක් වුණා රූපවාහිනිය පැමිණීමත් එක්ක. ඇමරිකාවේ සිනමා ශාලා අඩුතරමින් 200ක්වත් වැහුවා. සිනමාවට ටෙලිවිෂන් එකෙන් ආපු අභියෝගයට මුහුණ දෙන්න බැරුව මුල් දවස්වල. පස්සේ විවිධ උපක්‍රම හොයාගත්තා ඒකට. අද ඒ ප්‍රශ්නයක් නැහැ. අද නැවත සිනමාව ඇවිල්ලා තියෙනවා රූපවාහිනී අභියෝග කියලා තියෙනවා. අදත් ලෝකේ ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යය ඉදිරියට ගන්නේ සිනමාව තමයි. එතනට ආවා ඒ කියන්නේ. සිනමාකරු අඬන හිටියනම් හරියන්නේ නැහැ නේද? දැන් මෙතන වුණේ ඇයි බිඳ වැටුනේ? දැන් ඒක හොයාගන්න ඕනේ. මොකද මේ බිඳ වැටිච්ච කාරණා එක්ක මේක හදන්න බෑ අපව. එකක් තමයි දැන් මම ඕන බලන්න අපි දැන් නංවයක් කිව්වනේ. ඔව්. ඔය නිකන් ඔය නන්ටේ පුනරුච්චාරණය කරන්න පොඩ්ඩක් ඔය බන්දුලා අරිච්චන්ද කියනවා. දයා රාජපක්ෂ කියනවා. අපි ගත්තොත් අනුර විජේවර්ධන කියනවා. ජනක රත්නායක. දැන් මේ සරත් මදු දැන් ඔය අපි ගමු කොහොම? ලීලා රත්න රෆීක් ඩීන් දැන් මේගොල්ලෝ මොකද්ද කළේ කියලා පොඩ්ඩක් හිතන්න. විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැමෝම එක වගේ වෙන්න ඕනේ නැහනේ. කෙනාගේ එක දේවල් තියෙනවානේ. හැමෝම එක අච්චුවේ මේවා හදන්න බෑනේ. විවිධ ඒවා බිහිවෙන්න ඕනේ. දහසක් මල් හට ගන්න බෑ. වාණිජ්‍ය පැත්තට බර ඒවා තියෙනවා, රොමෑන්ස් තියෙනවා, වීර කතා ඔය එහෙමනේ ආර්ට් කියලා කියන්නේ. ඒකක්වත් ප්‍රේක්ෂකයන් පාඨකයන්ගේ බුද්ධියට පරිහාස කරපුවා නෙමෙයි. හොඳට බලන්න. ඉතිහාසයේ මුළුල්ලේ ආපු ඒවා ඒ මිනිස්සු හරි වගකීමෙන් ලියුවේ. පින්සල අතර ගත්තේ පෑන අතර ගත්තේ රොටරි පෙන් එක නේද? ඒක අතර ගත්තේ මාර වගකීමකින්. ඒ වගකීම පේනවා චිත්‍ර කතා කියවුවා. අර එන්න පොඩ්ඩක් මතු කළා එක මේක බිඳ වැටුණා පස්සේ මොකද මේක ඒ වගකීමක් නැති තත්ත්වයකට ආදවට නාට්‍ය වලට වුණාට පුඩිත් ඒකනේ. ඒ කියන්නේ ඒක දැන් ඉස්සර කෑ ගහලා කියන්න පටන් ගත්තනේ මේ මිනිස්සු මේ ටෙල් නාට්‍ය කියන්නේ අර සිල්ලර මාධ්‍යයක්. ඒක නෑ එච්චර සීරියස් දෙයක් කරන්න බෑ. ඒ කීවේ කුපාඩිකම් මොකක්ද දන්නවද? ඒතර ඕන මගුලක් ඕන එකකට කරන්න පුළුවන් කියන එක. ඒකනේ කිව්වේ. ඕක වුණා චිත්‍ර කතාවට. එතකොට දනුබස්රාමානය වගේ එකක් කරුව මටත් කේන්ති යනවා. මනෝ දැන් එතකොට උනේ මොකද ඕන එකයි එපා එකයි කිසිම අදහසක් නැති එකයි උනාරි මෙහෙම අපිට තදින්න පුළුවන්. ඒ අපි තකදින්න නැහැ නේද? දැන් අපි දන්නවා දැන් ඕනෙකට බිව්වහම නටන්න පුළුවන්. ඕනෙකට පුළුවන් බිව්වහම නටන්න. ඒ ඌ කියලා නටන පන්තියක් දැම්මොත් කොහොමද? මීල නටන එකයි හිතුව ඌ නටන්න පුළුවන්. ඔබට ඉවට නටුවා නම් මම කලිතෝ කිව්වහම මූගේ නටන පන්තියක් දානවා. ඉවරයි නේද? ඒ වගේ උනේ. එතකොට දැන් කතා දැන් කතන්දර කියන එක හොඳ වගේම කතන්දරේ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම දේ. ඒ වගේම අප්සෙට් දේ කතන්දරේ තමයි. මොකද කතන්දර වැරද්දුවොත් කතන්දර වරදවා කිව්වොත් ඊට ප්‍රශ්නයක් එනවා. ඒ වගේ ඒක බිඳ වැටුණා. මේක බිඳ වැටුනේ වෙන මාධ්‍යාව පොඩි මම කියන ටෙලිනාට්‍ය බලපෑමක් තිබුණා. මම ඔබ්සර්ව් කරපේකක් තමයි ඇන්ටන්. ටෙලිනාට්‍ය ආවට පස්සේ පොඩ්ඩක් මේක ඍජු බලපෑමක් තිබුණා. ඒකට හේතුව තමයි මේ ඒකෙත් අර වගේ එක ජොනරස් ආවනේ. චිත්‍ර කතාවල තමයි ඇත්ත වශයෙන්ම ජොනරස් ගොඩක් තිබුණේ. දැන් මේ පත්‍රයක් සම්පාදනය කරන්නෙම මලි මේ විවිධ ඒගොල්ලෝ හරියට කල්පනා කරනවා මේ වර්ග එකයි මේ වර්ග ඕන එකක් තමයි හදන්නේ. දැන් ස්කාගස් වගේ දෙකක් හදන්නේ නැහැ. දැන් නියුරෝ හරි යුනිකෝ වගේ දෙකක් දාන්නේ නැහැ. හරි කමඩි එකයි ඒක පත්තරේ ඒ જાතිය එකයි. ඉතින් මේ අන්න එහෙම බැලන්ස් කරපේක මේක උනේ ඊට පස්සේ මේක හරිම මම කියන්නේ හොඳ නෑ අර යම් අඥානයන් මේක මේ නේද? ඒක හරි. ඔව් වැරදි විදිහට භාවිතා කළා. ඒ වැරදි භාවිතාවේ ප්‍රතිඵලයක් උනේ ඇත්ත මිනිස්සු ඇත්ත වශයෙන්. දැන් මෙහෙමනේ පත්තරයක් ගෙදරට ගේන්න බැරි වුණොත් දැන් එහෙම ප්‍රශ්නක් තියෙනවා. ජයශංක මතු කරා වගේ සාලේ තියුණු පත්තරේ පොත ඇතුළට ගියා. නෑ ඒතකොට දැන් අනික මේකට ගෞරවයක් තියෙන්නේ දැන් චිත්‍ර කතා පත්‍රයක් කවුරු එනවනම් හංගනවා නම් ඒ අවුලක් නේ. චිත්‍ර කතා පත්‍රේ සාලේ තියෙන්න ඕනේ. සිලිවින මේ දිවෙන තියෙනවා වගේ. නේද? ඉතින් අපි කියන්නම්කෝ මම නිවැරදි ඇති අන්න සාක්ෂි දෙයි.
එක කාලයක් ගැහුවා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පත් වලට විකුණන චිත්‍ර. චිත්‍ර එක කාලයක ලක්ෂ 4ක් ගැහුවා. මුද්‍රණය කළා. එතකොට ඒවකට තිබිච්ච ජාතික පුවත්පත් ගහන්න එච්චර. එච්චර. ඉතින් කොහොම මම විනෝද නෙවෙයි කියන්නේ. හරිද? ඔබ හිටපු දැන් පත්තරේම ජනකරත්නායක ඇතුළු තුත්තිරි මාල කුමාරයාණෙනි ඒ කතන්දර ටික පාට කියන්නේ. පාට සුසීම ඒ පැත්ත ඒ තිබිච්ච බරක් තිබුණා. ඔව්. හොඳයි අපිට ඉවර කරන්න වෙලා ඇවිල්ලා තියෙනවා. චිත්‍ර කතාව මතු කරලා අපේ කතාව දැනට ඉවර කරමු. ලෝකේ ලොකු ඉඩක් තියෙනවා. ඒ අවකාශයෙන් ඉඩ ගන්න කොහොමද ඒ වෙනුවෙන් අපි යොමු වෙන්නේ? යලි යොමු වෙන්නේ කියන කාරණේ හිතා බලන්න. ඔව් ප්‍රශ්නේ අඳුරගන්න එපා උත්තරේ හොයන්න. ප්‍රශ්න දන්නවා නම් ඒ හරහා උත්තරේ හොයන්න පුළුවන් කියන කාරණේ මතුනේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඇන්ටන් බී පෙරේරා සහ අරුණ ශ්‍රීනාත් චිත්‍ර කලාවේ මතක එකතු කරපු මතක තියපු ඔබ දෙන්නට බොහොම ස්තුතියි. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ස්තුතියි. විමල් කැටපේ ආරච්චි කොච්චර ළඟින් චිත්‍ර කතාවත් එක්ක ඉඳලා තියෙනවද කියලා සාක්කිත් එක්කම ගෙනල්ලා පෙන්නුවා. ඒක හරි වටිනවා. බොහොම ස්තුතියි ඔබට. ජයශංක මම තරුණයෙක් විදියට පොතක්ම ලියලා ඒක ඉස්සරහට අරගෙන යන්න ඔබ ඉතුරු කරා. මේ කතාවත් එක්ක ආයි පිබිදලා ඒ පොතත් කියවලා අලුත් අවතීර්ණයක් මේ ඉඩත් එක්ක අරගනි. බොහොම ස්තුතියි. එමනම් අපි තවදුරටත් චිත්‍ර කතාවේ අලුත් මුහුණුවරක් ඉදිරියේදී දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ලස්සන මතක ආය ප්‍රතිනිර්මාණය කරපු සප්තකන්‍යා මේ ගීතයේ මතකයත් එක්ක අපි මේ කතාවෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි.